right එතකොට අපි මේ වෙනකොට ඔයාලත් එක්ක සාකච්ඡා කරා ගිය සතියේ පටන් ගත්ත අපි සාකච්ඡා කරන්න පටන් ගත්තා අපේ සිලබස් එක ගැන අපිට ඉගෙන ගන්න තියෙන සිලබස් එක ගැන. ඒතර අද දවසේදී මම බලාපොරොත්තු වෙනවා පළවෙනි පාඩම පොඩ්ඩක් පටන් ගන්න. එහෙම නැත්නම් අපි අද සිලබස් එකේ සාකච්ඡාව අවසන් කරගෙන වැදගත්ම දෙයක් තියෙනවත් එක්ක කතා කරන්න. ඒ තමයි අපේ පේපර් එකේ ස්ට්‍රක්චර් එක. පේපර් එකේ ව්‍යුහය. මොකද මම සාමාන්‍යයෙන් ක්ලාස් එක පටන් ගන්න කලින් අපේ සිලබස් එක කතා කරන්න කලින් කරන පළවෙනිම ප්‍රධානම දේ තමයි අපේ පේපර් එකේ එන ව්‍යුහය ඔයාලත් එක්ක සාකච්ඡා කරන එක. හේතුව තමයි දැන් ඔයා A level කරන්නේ අර ඔයා A level පේපර් එක කරා කියලා ඔයාට ඔයාව කෙලින්ම ප්‍රොෆෙසර් කෙනෙක් කරන්න හැනේ නේද? ඔයාට දෙන්නේ හොඳ එකක්. හරි? රයිට් හරි. කමනේ මාෂා. ඕකේ. හරි. ඔයාට හම්බ වෙන්නේ එක නෑ අවුලක් නෑ. ඔයා කැමති නම් ඒක ප්‍රශ්නයක් නෑ. හරි? ඒත් ඔයාට අද කෙනාට ඕනි වෙන්නේ සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් අපි සාකච්ඡා කරන්නේ සිලබස් එකනේ. හැබැයි සිලබස් එක පාඩම් කරගෙන සිලබස් එක සාකච්ඡා කරගෙන ඔයා හොඳට අවධානයෙන් අවබෝධයෙන් හිතන්න ඕනේ. සිලබස් එක සාකච්ඡා කරලා සිලබස් එක කටපාඩම් කරලා එක්සෑම් එකට ගියත් ළමයි ඔයාට සිලබස් එකෙන් එන සමහර ප්‍රශ්නවලට සහ ඔයාට හරියට ටයිම් එක මැනේජ් කරගෙන හරියට ප්‍රශ්නය කළමනාකරණය කරගෙන උත්තරේ ලියන එක තමයි අපි මේ වෙලාවේ සාකච්ඡා කරන්න නිසා ක්ලාස් එකේ අපේ අරමුණ. හරි? එතකොට ඔයා සිලබස් එක සම්පූර්ණ ඉගෙන ගන්න කලින් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ මොකක්ද මේ සබ්ජෙක්ට් එක සහ කොහොමද පේපර් එක අහන්නේ කියන එක. ඒතර අද දවසේ මගේ මේන්ම ටාගට් එක තමයි අපි ගිය සතියේ සාකච්ඡා කරගෙන ආපු අපි සිලබස් එක කතන්දරේ පොඩ්ඩක් අද දවසේ අවසන් කරගෙන ඒත් එක්කම අපි පේපර් එකේ ව්‍යුහය සාකච්ඡා කරනවා. හේතුව තමයි ඔයාට එක්සෑම් එකේ එන්නේ පේපර්ස් දෙකක්. MCQ එකයි සෙකන්ඩ් පේපර් එකයි. ඒතර අවුරුදු දෙකමාරක් විතර මහන්සි වෙලා ඒ අවුරුදු දෙකමාර විතර කට්ට කාලා ඉගෙනගෙන ඔයා සබ්ජෙක්ට් එකේ මේ සිලබස් එක ඇතුලේ තියෙන පාඩම් 12කුත් ඉගෙනගෙන ඔයා අවසානයේ ටාගට් කරගන්නවා. ඔයා අවසානයේ අරමුණු කරගන්නවා. හොඳ පේපර් එක සාමාන්‍යයෙන් හොඳ උත්තරයක් ලියන්න. හොඳ MCQ ලකුණක් ගන්න. හොඳ සෙකන්ඩ් පේපර් එකේ ලකුණක් ගන්න. අන්න එතකොට අපි බලන්න ඕනේ කොහොමද ඒක ගන්නෙ? සහ මොනවද දාන ප්‍රශ්න? කොච්චර ප්‍රශ්න ප්‍රමාණයක් අහනවද සෙකන්ඩ් පේපර් එකේ? කොච්චර කාලයක් වඩ හම්බෙනවද සෙකන්ඩ් පේපර් එකේ? මේ කතන්දරේ අපි ඔළුවට දාගන්න ඕනේ. ඒතර මේ කතන්දරේ සාමාන්‍යයෙන් මම හැම ක්ලාස් එකකම පටන් ගන්නකොට මුලින් ළමයින්ට උගන්වන කියලා දෙන කතන්දරයක්. ඒක නිසා අද දවසේදී ඔන්ලයින් එකේ ළමයි හැමදෙනාමත් මේ කතාව අවධානයෙන් අවබෝධයෙන් ඔළුවට අරගෙන තේරුම් ගන්න ඕනේ. රයිට්? ඒතර අද කියන්නේ සමහර දෙනෙක්ට සම්බන්ධ වෙන්න හැකියාවක් නැහැ. නමුත් මම දිගටම කරගෙන යනවා රෙකෝඩින් එක දානවා. හරි. ඒතර එක්කෙනෙක්ට මම ක්ලාස් එකේ වැඩේ කරනවා. මම දැන් සමහරවල් සිග්නල් ඩ්‍රොප් තියෙන කතා කිව්වා. අවුලක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. හරි. ඒගොල්ලොන්ට සම්බන්ධ වෙන්න කියලා කියන්න සහ ඔයාලගේ යාළුවන්ට ක්ලාස් එක ගැන කියන්න පුළුවන්. හරි. සම්බන්ධ වෙන්න බැරි නම් අද මට ළමයි මැසේජ් එකක් දැම්මා වගේ සම්බන්ධ වෙන්න නැහැ සර් වෙන්න වෙන්නේ නැහැ කියලා පොඩි මැසේජ් එකක් දැම්මා නම් හරි. රයිට්. හරි. එලගිරි. අපි ගිය සතියේ අන්තිමට ඔයාලත් එක්ක සාකච්ඡා කළා. අපි අන්තිමට සාකච්ඡා කළා අපේ සිලබස් එකේ තියෙන ප්‍රධාන වශයෙන් පාඩම් කීයක්ද 12ක් තියෙනවා කියලා. අපි කිව්වා ළමයි අපේ සිලබස් එකේ පාඩම් 12න් අපිට 12 වසරේ පාඩම් හම්බෙනවා 6ක්. අපිට 13 වසරේ පාඩම් හම්බෙනවා 6ක්. අපිට 12 වසරේ පාඩම් 6කුත් 13 වසරේ පාඩම් 6කුත් හම්බ වෙනවා. එතකොට අපි ගිය සතියේ සම්පූර්ණ සාකච්ඡා කරලා ඔයාලත් එක්ක මොනවද මේ පාඩම් 12? මම නිකන් සරලව ඔයාලත් එක්ක මතක් කරගෙන යන්නම් ඉදිරියට මොනවද මේ පාඩම් 12 කියන එක. රයිට්? මුලින්ම අපි 12 වසරේ පාඩම් 6ට ගියොත් අපි 12 වසරේ පළවෙනි පාඩම ලෙස ඉගෙන ගන්නවා sannivedana අධ්‍යයනයේහි ආරම්භය සහ විකාශය. දෙවෙනි පාඩම sannivedanයේ පදනම. තුන්වෙනි පාඩම මූලික sannivedana වර්ග ස්වරූප ආකෘති. හතරවෙනි පාඩම සාම්ප්‍රදායික මාධ්‍ය ජන මාධ්‍ය නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය. පස්වෙනි පාඩම සංස්කෘතික අවබෝධය මාධ්‍ය ස්වභාවය සහ එහි බලපෑම. හයවෙනි පාඩම මාධ්‍ය සාක්ෂරතාවය සහ මාධ්‍ය විචාරය. හත්වෙනි පාඩම නිර්මාණාත්මක sannivedanaya. අටවෙනි පාඩම මහජන සම්බන්ධතාවය හා සිද්ධි කළමනාකරණය. නවවෙනි පාඩම සංවර්ධනය සඳහා sannivedanaya. දහවෙනි පාඩම sannivedana ප්‍රතිපත්ති සහ මාධ්‍ය නියාමනය. 11වෙනි පාඩම ශ්‍රී ලංකාවේ සමකාලීන මාධ්‍ය ප්‍රවණතා. 12වෙනි පාඩම අවසාන පාඩම sannivedana සමීක්ෂණ. මේ කතන්දරයට පස්සේ
හොඳට අවධානයෙන් ගන්න. අපි ගිය සතියේ කිව්ව පළවෙනි පාඩම ගැන පොඩි කතාවක්. මුලින්ම අපි ඉගෙන ගත්ත sannivedana අධ්‍යයනයේ ආරම්භය හා විකාශය කියන මොකක්ද? පළවෙනි පාඩමේදී ඉගෙන ගන්නේ මොනවද? sannivedanaya ගැන සහ sannivedana අධ්‍යයනය ගැන. ඔයා මුලින්ම අවබෝධය ගන්න ඕනේ සිලබස් එක ඇතුලේ sannivedanaya ගැන සහ sannivedana අධ්‍යයනය ගැන. sannivedana අධ්‍යයනය පටන් ගත්තේ කොහොමද? මේ sannivedana අධ්‍යයනය ආරම්භ වුණේ කවදද? sannivedana අධ්‍යයනය විකාශය වුණේ කොහොමද? sannivedana අධ්‍යයනයේ විකාශය පටන් ගත්තේ කවදද? කවුද මේක විකාශය කළේ? මෙන්න මේ දේවල් ටික තමයි අපි පළවෙනි පාඩමේදී සාකච්ඡා කරන්නේ. රයිට්? පළවෙනි පාඩමේදී සාකච්ඡා කරන්නේ. එතකොට පළවෙනි පාඩමේ සාකච්ඡා කරනවා ලෝකයේ sannivedana අධ්‍යයනය ආරම්භ වුණේ කොහොමද? සහ ලංකාවේ sannivedana අධ්‍යයනය ආරම්භ වුණේ කොහොමද කියලා. හරි? ලෝකයේ sannivedana අධ්‍යයනය ආරම්භ වුණේ කොහොමද? සහ ලංකාවේ sannivedana අධ්‍යයනය ආරම්භ වුණේ කොහොමද? සහ අද තියෙන තත්වය වෙනකන් මේ කියන sannivedanය කොහොමද පෝෂණය වුණේ කියන එක අපි ඉගෙන ගන්නවා. රයිට්? ඊළඟට අපි ගිය සතියේ සාකච්ඡා කර අන්තිමට මගේ මතකේ හරිනම් දෙවනි පාඩම sannivedanයේ පදනම මොකක්ද? sannivedanයේ පදනම මං කිව්වා හොඳට මතක තියාගන්න සහ මම මේ කියන කතන්දරේ පොඩි දල කටු සටහනක් ඔයා ගහගන්න ඕනේ. තේරුණාද? පොඩි දල කටු සටහනක් ඔයා ගහගන්න. හරි? මේක රෙකෝඩින් බලන ළමයිනුත් මේ වැඩේ කරන්න ඕනේ. හරි? පොඩි දල සටහනක් ගහගන්න. පොඩි කටු සටහනක් ගහගන්න. ඒක ලස්සනට ඊට පස්සේ මොකක් හරි බෝඩ් එක ලස්සන කොලයක ලියලා ඔයා පාඩම් කරන තැනක ලස්සනට අලව ගන්න. හරිද? මේක තමයි ඉදිරි අවුරුදු දෙකමාරක අපි එක්සෑම් එකට යනකම් අපේ තියෙන ටාගට් වැඩේ. අපි කරන මේන්ම වැඩේ මේක. හරි? මොකද මේක තමයි ඔයාගේ ස්ටඩි ප්ලෑන් එක එක්සෑම් එකේ. එක්සෑම් එකේ ස්ටඩි ප්ලෑන් එක පස්සේ වෙන වෙන ස්ටඩි ප්ලෑන් අපි ගන්නව ළමයි. පැහැදිලිද? අපි තව ස්ටඩි ප්ලෑන් හදා ගන්නවා. අපි පේපර්ස් කරන ප්ලෑන් එකක් හදා ගන්නවා. අපි පාඩම් කරන ප්ලෑන් එකක් හදා ගන්නවා. හරිද? හැබැයි මේක තමයි හරිම එක. ඔයා සිලබස් එකේ මොනවද ඉගෙන ගන්නේ? මොනවද ඒක ඇතුලේ තියෙන්නේ? සහ ඒවා කොහොමද ඔයා සම්බන්ධ කරගන්නේ කියන එක තමයි ඔයාගේ මේන්ම ස්ටඩි ප්ලෑන් එක. ඒක නිසා මේ සබ්ජෙක්ට් එකේ තියෙන පාඩම් 12 ගැන හොඳ දල සටහනක් ඔයා ගාව තියෙන්න ඕන. ඒක අනිවාර්යෙන් ඔයාගේ බිල්තිය ඔයා පාඩම් කරන තැනක ළඟ අලවගෙන තියාගන්න. පැහැදිලිනේ? රයිට්. එලකෙරි. sannivedanයේ පදනම තමයි දෙවනි පාඩම. අපිට ඉගෙන ගන්න තියෙන දෙවනි පාඩම sannivedanයේ පදනම. පදනමක් කියන්නේ මොකක්ද කියලා මම ගිය සතියේ ඩිලෝන්ගෙන් ඇහුවා. මම දැන් ඩිලෝන්ට සිග්නල් නැහැ කියලා මෙසේජ් එකක් දාලා දුන්නා. එනවා යනවා අවුලක් නැහැ. හරි? sannivedanයේ පදනම කිව්වහම මම කිව්වා ඕනම දෙයකට මොකද තියෙන්න ඕන? පදනමක් තියෙන්න ඕන. හැම දෙයකට මොකද තියෙන්න ඕන? පදනමක් තියෙන්න ඕන. අපි ගෙදරක් හදනකොට ඒ ගෙදරට දාන ඕනේ ෆවුන්ඩේෂන් එකක්. ගෙදරට දාන ඕනේ පදනමක්. ගෙදර පදනමෙන් තමයි ගෙදර ශක්තිමත් තියාගෙන ඉන්නේ. නේද? ගෙදර පදනමෙන් තමයි ගෙදර ශක්තිමත් තියාගෙන ඉන්නේ. ගෙදර හෙල්ලෙන්න නැති වෙන්න අල්ලගෙන තියාගෙන ඉන්නේ. හුලඟට වැටෙන්න නැති වෙන්න ශක්තිමත් තියාගන්නේ. sannivedanayat ඒ වගේ ළමයි. sannivedanaya කියන්නේ මහා දැවැන්ත දෙයක් වගේ. මේක තව අලුත් කර වෙනස් කර ඉදිරියට එන අලුත් එකක්. sannivedanaya කියලා කියන්නේ මහා දැවැන්ත එකක්. ඒ දැවැන්ත sannivedanaya හරියටම කොහොමද අපි ශක්තිමත් ඉගෙන ගන්නේ? හරියටම කොහොමද අපි ශක්තිමත් ගොඩනගා ගන්න කියන එක තමයි දෙවෙනි පාඩමේ ඉගෙන ගන්න. මොකද සාමාන්‍යයෙන් ගෙදරක ෆවුන්ඩේෂන් එක දානකොට ගෙදරක ෆවුන්ඩේෂන් එකේ තියෙනවා පොඩි දේවල් ටිකක්. මොනවද තියෙන්නේ? සිමෙන්ති තියෙනවා. ගල් තියෙනවා. කළු ගල් ලොකු පත ගල් තියෙනවා. හරි? මෙටල් තියෙනවා. වැලි තියෙනවා. කම්බි තියෙනවා. ගෙදරක ෆවුන්ඩේෂන් එකේ ගෙදරක පදනමේ ඒ වගේම තමයි දෙවෙනි පාඩමෙත්. sannivedanයේ පදනමේදී අපි ඉගෙන ගන්නවා sannivedanය තුල තියෙන වැදගත්ම කරුණු කාරණා හතරක් ගැන. වැදගත්ම කරුණු කාරණා හතරක් ගැන. මම කැමති ඔන්ලයින් ක්ලාස් එකේ මගේ ළමයි මේ ටික මම මේ කියනකොට පාඩමේ නම දාලා පොඩ්ඩක් මම මේ කියන පොයින්ට්ස් ටික නිකන් නෝට් ඩවුන් එකක් දාගන්න. පොඩ්ඩක් නෝට් කරගන්න. ඊට පස්සේ ලස්සන කොලයක මේ ස්ට්‍රක්චර් එක ගහගෙන බිත්තිය අලවගෙන පාඩම් කරගන්න පටන් ගන්න. අපි ලබන සතියෙන් පටන් ගන්නවා හරියටම ඔයාගේ සිලබස් එක කවර් කරන වැඩේ. හරිද? අද අපි ටයිම් තිබුණොත් පළවෙනි පාඩමේ කතාව අද හවස අන්තිමට පටන් ගන්නවා. හරි? ඒක නිසා මේක මුලින්ම පටන් ගන්නකොට මේ ක්‍රමවේදයට පටන් ගන්න. මම කැමති එහෙම කරලා මට පොඩි ෆොටෝ එකක් දාන්න ළමයි. චුටි ෆොටෝ එකක් මට දාන්න සර් අපි වැඩ පටන් ගත්තා කියලා. මට සතුටුයි ඔයත් සතුටින් මාත් සතුටින්. නේද? චුටි ෆොටෝ එකක් දාන්න. මට පේන්න පොඩි ෆොටෝ එකක් දාන්න. හරි? ඒ වැඩේ කරන්න. මොකද ෆිසිකල් ක්ලාස් එකේ ළමයින්ට මේ කතන්දරේ උගන්වනකොට ෆිසිකල් ක්ලාස් එකේ ළමයින්ට මේක කළා.
ඒතර ඒගොල්ලෝ මට පට ගාලා එදිනම ෆොටෝ එකක් කෙව්වා. හරි මම හරි කැමතියි ඒකට. රයිට්. ළමයි දෙවනි පාඩම ඉගෙන ගන්න තියෙන දේවල් හතරක් ගැන. පළවෙනි එක තමයි අපි ඉගෙන ගන්නවා sannivedanයේ ස්වභාවය ගැන. sannivedanයේ ස්වභාවය ගැන. අපි ඊළඟට ඉගෙන ගන්නවා sannivedanයේ මූලිකාංග. අපි ඊළඟට ඉගෙන ගන්නවා sannivedanයේ නිර්වචන. අපි ඊළඟට ඉගෙන ගන්නවා sannivedanයේ කාර්යයන්. රයිට්. හොඳට බලන්න. දෙවෙනි පාඩමේ සමස්තයක් ලෙස සාකච්ඡා කරන්නේ sannivedanයේ තියෙන පදනම ගැන. එතකොට දෙවෙනි පාඩමේ සමස්තයක් ලෙස සාකච්ඡා කරන sannivedanයේ පදනම කියන එකේදී අපි ඉගෙන ගන්නවා sannivedanයේ ස්වභාවය ගැන. sannivedana මූලිකාංග මොනවද? sannivedanයේ නිර්වචන මොනවද? sannivedana කාර්යයන් මොනවද? මෙතෙන්දී ළමයි sannivedanයේ ස්වභාවය කිව්වහම මූලිකාංග කිව්වහම නිර්වචන කාර්යයන් කිව්වහම අපිට අසීමාන්තිකව ඉගෙන ගන්න නෑ. යම්කිසි ලිමිට් එකක් තියෙනවා. යම්කිසි සීමාවක් තියෙනවා. අන්නේ සීමාව ඇතුළේ තමයි අපි ඉගෙන ගන්න මෙන්න මේ දේවල් ටික. බලමු මේ සීමාව. අපි ඉගෙන ගන්නවා මේ පාඩම ඇතුලේ ඉදිරියට sannivedanයේ ස්වභාවය ගැන කරුණු 7ක්. අපි මෙතන ඉගෙන ගන්නවා ඊළඟට sannivedanයේ මූලිකාංග 11ක්. sannivedana නිර්වචන අපි ඉගෙන ගන්නවා 5ක්. sannivedana නිර්වචන 5ක්. sannivedanයේ කාර්යයන් අපි ඉගෙන ගන්නවා 4ක්. ඉගෙන ගන්නවා. රයිට්. sannivedanයේ පදනමේදී සාකච්ඡා කරනවා sannivedanයේ ස්වභාවය කරුණු 7ක් ගැන. sannivedana මූලිකාංග 11ක් ගැන. sannivedanයේ නිර්වචන 5ක් ගැන. කාර්යයන් 4ක් ගැන. පොඩි කතාවක් මම ඔයාලට කියනවා. ළමයි මම එක තියරි ක්ලාස් එකකට කිව්වේ. කියන්නේ තියරි ක්ලාස් එක මේකක් තියරනේ. හරි. ෆිසිකල් ක්ලාස් එකකට කිව්වා. හරි. මේක ඔයාට උගන්වන්න පටන් ගත්තට පස්සේ ඒ උගන්වන්න පටන් ගත්ත වෙලාව ඉඳන් මේ පාඩම ඉවරුනාට පස්සේ මගේ ක්ලාස් එකේ ඒ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්න ඒ වෙද්දී ළමයි අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. හරිද? මොකද මුලින් පටන් ගන්නකොට 2යි 3යි 4යි 5යි දැන් අද එන්නත් බෑ කිවි දෙන්නට. හරි අනිවාර්යයෙන් මේ ක්‍රවුඩ් එක වැඩි වෙනවා. හරි. ඒතර මේ මට්ටමට මේක යනකොට අනිවාර්යෙන් මේ හැම කෙනෙකුටම හිතන්න 20ක් හිටියා කියන. ඒ 20 දෙනාටම මම මේ කියන කතන්දරේ ස්වභාවයේ කරුණු 7 මූලිකාංග 11 නිර්වචන 5 කාර්යයන් 4 මතකෙන් කියන්න බැරි වුණොත් කැට තියලා කියන්නේ. මතකෙන් කියන්න බැරි වුණොත් මම ඔයාට පේන පුටුව මෙතනින් තියලා ඔළුවෙන් හිට ගන්නවා. ඇයි දන්නවද? මේක ඒ මට්ටමට උගන්වන ඔයාට කටපාඩමින් නෙවෙයි. කටපාඩම් කරන්න ඕන කෙනෙක්ට පුළුවන් නේ. ක්ලාස් එකේ උගන්වන මෙතඩ් එකෙන් ඔයාට හරියට මතක හිටින්නේ මම උගන්වනවා. හරි. හැබැයි මෙහෙමයි පුතා. මැදින් උගන්වද්දි කතරගම ගිහිල්ලා අතර එන්න වෙන්නේ සර් කතරගම යන ගමන් ඉන්නේ පෑනක් පේ කරගෙන අරගෙන ඉන්න. හරි. අන්න ඒව එහෙම බෑ. හරි. එහෙම නැතුව ඔයාට මේ ගේම මතක තියෙන කරන්න පුළුවන්. රයිට්. හරි. මේක තමයි දෙවෙනි පාඩමේ ව්‍යුහය. එහෙනම් මේක පොඩි නෝට් එකක් දාගෙන තියාගන්න. මට නෝට් එක දාලා පොඩි ෆොටෝ එකක් කියවන්න. රයිට්. හරි. අපි ඉගෙන ගත්තනේ තුන්වෙනි පාඩම. අපි බලමු අපිට මොකක්ද ඉගෙන ගන්න තියෙන්නේ කියලා තුන්වෙනි පාඩමේදී. ආතල් පාඩමක් තුන්වෙනි පාඩම. හරි. තුන්වෙනි පාඩමේ සාකච්ඡා කරන්නේ sannivedanයේ තියෙන මූලික sannivedana ඔන්න හොඳට බලා ගන්න බෝඩ් එක. මූලික sannivedana වර්ග ස්වරූප හා ආකෘති. තුන්වෙනි පාඩම මූලික sannivedana වර්ග ස්වරූප ආකෘති. අපි ඉගෙන ගන්නවා ළමයි තුන්වෙනි පාඩමේදී ඉදිරියේදී sannivedanයේ වර්ග මොනවද? sannivedana ස්වරූප මොනවද? sannivedana ආකෘති මොනවද? වර්ගයක් කියන්නේ මොකක්ද? ස්වරූපයක් කියන්නේ මොකක්ද? ආකෘතියක් කියන්නේ මොකක්ද? වර්ග කීයක් තියෙනවද? ස්වරූප කීයක් තියෙනවද? ආකෘති කීයක් තියෙනවද? සහ අපි ඉගෙන ගන්නවා එක්සෑම් එකේ අහන ප්‍රශ්න වලට වර්ග සහ ස්වරූප පටලව ගන්නේ නැතුව කොහොමද මේ ගේම් එක ගහන්නේ මතක තියාගන්නේ කියලා. මොකද ළමයි වර්ගයක් කියන්නේ එකක්, ස්වරූපයක් කියන්නේ තවත් එකක්. වර්ගයක් කියන්නේ එකක්, ස්වරූපයක් කියන්නේ තවත් එකක්. මම මේක දැම්ම චුට්ටක් පැහැදිලි වෙන්න චූටි උදාහරණයක් කියන්නද ඔයාලට?
ඉස්සරහට කොහොමද මේක සවිස්තරාත්මකව ඉගෙන ගන්නවා. හරි. දැන් ඔයාලා ගාව තියෙනවනේ ජංගම දුරකථන. ජංගම දුරකථන තියෙනවනේ. මල් ළඟ ජංගම දුරකථන දෙකක් තියෙනවා. හරිද? දෙකම හැබැයි Apple. මගේ ෆෝන් එකේ හොඳ උදාහරණයක් ගන්න තමයි මේක තමයි හොඳ උදාහරණය. හරි? දැන් මංගාව තියෙන දුරකථන දෙකක්. මංගාව තියෙන දුරකථන වල වර්ගය Apple, iPhone. මෙතන මට පේන්න තියෙන දුරකථන වල වර්ගය iPhone නේ. ඔන වර්ගය iPhone. මේක XR එකක්. මේක 16 එකක්. හරි? මේක XR එකක්. මේක 16 එකක්. හරි? මේක එකම වර්ගයේ ස්වරූප දෙකක දුරකථන දෙකක්. හොඳට බලන්න. එකම වර්ගයේ ස්වරූප දෙකක දුරකථන දෙකක්. එකම වර්ගයේ ස්වරූප දෙකක්. හොඳට තේරුම් ගන්න. එකම වර්ගයේ ස්වරූප දෙකක්. sannivedanaෙත් මේ වගේම තමයි. එකම වර්ගයේ ඇතුලේ ස්වරූප ගණනාවක් තියෙන්න පුළුවන්. හරි? එකම වර්ගයේ මේකත් Apple මේකත් පළතුරු ෆෝන් එකක් මේකත් පළතුරු ෆෝන් එකක්. මේ දවස් තියෙන පළතුරු ෆෝන්. හරි? එකම වර්ගයේ හැබැයි මේ දෙකේ ස්වරූප දෙකක්. පැහැදිලිද? මේ දෙකේ ස්වරූප දෙකක්. එතකොට එකම වර්ගයක් ඇතුලේ ස්වරූප ගණනාවක් තියෙන්න පුළුවන් කියලා අපි ඉගෙන ගන්නවා තුන්වෙනි පාඩමේදී. එකම වර්ගයක් ඇතුලේ ස්වරූප ගණනාවක් තියෙන්න පුළුවන් කියලා අපි ඉගෙන ගන්නවා තුන්වෙනි පාඩමේදී. මේකෙත් පොඩි නෝට් එකක් දාගන්න කලින් පොඩ්ඩක් අහගන්න. හරි? මේකත් ළමයි වර්ග අසීමාන්තිකව, ස්වරූප අසීමාන්තිකව, ආකෘති අසීමාන්තිකව ඉගෙන ගන්නේ නැත. අපි වර්ග ඉගෙන ගන්නවා පිළිවෙලට, ස්වරූප ඉගෙන ගන්නවා පිළිවෙලට, ආකෘති ඉගෙන ගන්නවා. හොඳට බලා ගන්න. වර්ග ඉගෙන ගන්නවා ඉදිරියේදී 6ක්, ස්වරූප ඉගෙන ගන්නවා ඉදිරියේදී 9ක්, ආකෘති ඉගෙන ගන්නවා ඉදිරියේදී 4ක්. වර්ග 6යි, ස්වරූප 9යි, ආකෘති 4යි. වර්ග 6කුත්, ස්වරූප 9කුත්, ආකෘති 4කුත් අපි ඉගෙන ගන්නවා. මම කැමතියි ඔයා මේකේ චූටි නෝට් එකක් මේ විදිහට දාගන්නවා නම් තුන්වෙනි පාඩම මූලික sannivedana වර්ග, ස්වරූප, ආකෘති වර්ග 6යි, ස්වරූප 9යි, ආකෘති 4යි කියලා. රයිට්? මේකේ චූටි නෝට් එකක් දාගන්න. ඒකත් අරගෙන මේකතු කරගන්න කලින් ලියපු එකටම. හරි? වර්ග 6 මම නිකන් කියන්න ඉගෙන ගන්න තියෙන්නේ. ලොකෝ හිතන්න එපා මේ කලින් අහලා මේ කලින් යවන්න. හරි? අන්තර්වර්ති, අන්තර්පුද්ගල, සමූහ, මහජන, ජන, අතත්‍ය. ස්වරූප 9 පොඩ්ඩක් කියමුද? නිකන් මේ කලින් අහලා මේ කලින් යවන්න. හරි? වාචික, අවාචික, ශ්‍රව්‍ය, දෘශ්‍ය, විධිමත්, අවිධිමත්, කතනය, ලිඛිත එකක් තනියෙන් ඉන්න රූපණය. හරි? මේක තමයි වර්ග. මේක තමයි ස්වරූප. ආකෘති නම් මරුම ආතල් අපි ඉස්සරහට ඉගෙන ගමු. මෙච්චරයි තුන්වෙනි පාඩමේ වලට සාකච්ඡා කරන්න තියෙන ඉස්සරහට. රයිට්? අපි බලමු හතරවෙනි පාඩමේ මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. මේක චුන් නෝට් එකක් දාගන්න ඕන ඔයා. හතරවෙනි පාඩමේ සාකච්ඡා කරන්නේ දේවල් හතරක් ගැන. මොකද්ද හතරවෙනි පාඩමේ නම? අපි ගිය සතියේ ලියාගත්තානේ. මොකද හතරවෙනි පාඩමේ නම? සාම්ප්‍රදායික මාධ්‍ය, ජන මාධ්‍ය, නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය. මතකයි නේද? සාම්ප්‍රදායික මාධ්‍ය, ජන මාධ්‍ය හා නව මාධ්‍ය, සමාජ මාධ්‍ය. ළමයි දේවල් හතරයි. හතරවෙනි පාඩමේ සාකච්ඡා කරනවා දේවල් හතරක් ගැන. හතරවෙනි පාඩමේ සාකච්ඡා කරනවා දේවල් හතරක් ගැන. මොනවාද ඒ හතර? සාම්ප්‍රදායික මාධ්‍ය පළවෙනි එක. ඉතින් මාතෘකාවම තමයි දේවල් හතර. හරි? සාම්ප්‍රදායික මාධ්‍ය. සාම්ප්‍රදායික මාධ්‍ය. රයිට්? අපි ළඟට සාකච්ඡා කරනවා ජන මාධ්‍ය ගැන. ජන මාධ්‍ය ගැන. අපි ළඟට ඉගෙන ගන්නවා නව මාධ්‍ය ගැන. නව මාධ්‍ය ගැන. සහ අපි ඉගෙන ගන්නවා සමාජ මාධ්‍ය ගැන. සමාජ මාධ්‍ය ගැන. සාම්ප්‍රදායික මාධ්‍ය ගැන ඉගෙන ගන්නවා, ජන මාධ්‍ය ගැන ඉගෙන ගන්නවා, නව මාධ්‍ය ගැන ඉගෙන ගන්නවා, සමාජ මාධ්‍ය ගැන ඉගෙන ගන්නවා. හරි? දැන් මෙතන ඉන්න හැම කෙනෙක්ම සෝෂල් මීඩියා පාවිච්චි කරනව නේද? හැමෝම සෝෂල් මීඩියා පාවිච්චි කරනවනේ. හැමෝම ජනකවිය අහලා තියෙනවනේ. හැමෝම ජනකවිය අහලා තියෙනවනේ. හැමෝම ටීවී බලලා තියෙනවනේ. හැමෝම ඉන්ටර්නෙට් ගිහිල්ලා තියෙනවනේ. එහෙනම් ඔයා දන්න කියන මාධ්‍ය තමයි හතර පාඩම ඉගෙන ගන්න. හරිද? මගේ අරමුණ මේ වෙලාවේ ළමයි ඔයාලට මේ සිලබස් එකේ කතන්දරේ කියලා මේ සිලබස් එකේ තියෙන සමස්තය ඔයාලට ඉදිරියේදී ඉගෙන ගන්න හරිම ලේසි බව ඔප්පු කරන්න.
තේරුණාද? මොකද මේක සබ්ජෙක්ට් එකක් විදියට සහ A level කියලා කියන්නේ අලුත් ගමනක්. ඒ අලුත් ගමනේ ඔයාට මේක තේරුම් ගන්න කලින් අනිවාර්යෙන් මේ දේවල් ටික තමන්ගේ ඔළුවට තේරෙන්න ඕනේ. මේක මගේ වපසරිය ඇතුලේ තියෙන එකක්. ඔයාට මේක අමාරු කාර්යයක් නෙවෙයි. මේක හරි ලේසියෙන් කොට දා ගන්න පුළුවන් දෙයක් කියන එක. ඒක නිසා තමයි මේ වැඩේ මම මුල ඉඳන් අග දක්වා පාඩම් 12ෙම ඉගෙන ගන්න තියෙන්නේ මොනවද කියන එක ගැන ඔයාට මේ මතක් කරන්නේ. හරිද? ඒ නිසා මේක මේ වෙලාවේ හරියට ඔළුවට ගන්න. හරිද? සාම්ප්‍රදායික මාධ්‍ය ඔයාලා දන්නවා. ඔයාලා ජනකවි ගැන දන්නවනේ. ජනකතා අහලා තියෙනවනේ. ශාන්ති කර්ම දන්නවනේ. යාතු කර්ම දන්නවනේ. මං කියන්නේ මේ දැනගන්නවද කියලා නෙවෙයි. අහලා තියෙනවනේ. සොක්කර කියන ගැමි නාටකය අහලා තියෙනවනේ. ඒව තමයි සාම්ප්‍රදායික මාධ්‍ය. ඒව තමයි සාම්ප්‍රදායික මාධ්‍ය. ජනමාධ්‍ය දන්නවනේ. ඔයා රූපවාහිනිය ඕනෑතරම් බලනවනේ, ටීවී බලනවනේ. ගෙදර රේඩියෝ එක අහනවනේ. ගෙදරට පත්තරේ ගේනවනේ. ෆිල්ම්ස් බලනවනේ. ඒව තමයි ජනමාධ්‍ය. ඒව තමයි ජනමාධ්‍ය. නවමාධ්‍ය දන්නවනේ. ඔයා ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා. ඔයා දැන් මේ වෙලාවේ chat GPT use කරනවනේ. AI පාවිච්චි කරනවා නවමාධ්‍ය. සමාජ මාධ්‍යත් පාවිච්චි කරනවනේ. මොනවාද සමාජ මාධ්‍ය? WhatsApp, Facebook, Instagram, TikTok, YouTube සමාජ මාධ්‍ය පාවිච්චි කරනවනේ. ඔය සමාජ මාධ්‍යත් පාවිච්චි කරනවා. රයිට්? සාම්ප්‍රදායික මාධ්‍ය, ජනමාධ්‍ය, නවමාධ්‍ය, සමාජ මාධ්‍ය. මේ තමයි හතරවෙනි පාඩම. සාකච්ඡා කරන්නේ දේවල් හතරක් ගැන. ඒ තමයි මෙන්න මේ මාධ්‍ය හතර. සාම්ප්‍රදායික මාධ්‍ය, ජනමාධ්‍ය, නවමාධ්‍ය, සමාජ මාධ්‍ය ගැන. රයිට්? මේකේ චූරි නෝට් එක මේ ආකාරයෙන් දාගන්න. පොඩි නෝට් එකක් මේ ආකාරයෙන් දාගන්න. රයිට්? හරි. අපි යම් පස්වෙනි පාඩමට. පස්වෙනි පාඩමේ යසදී ඔයා හිටියා. මොකද්ද අපි ඉගෙන ගන්න පස්වෙනි පාඩමේදී ඉදිරියේදී? මොකද පස්වෙනි පාඩමේ ඉදිරියේදී සාකච්ඡා කරන්නේ? හොඳට බලා ගන්න. අවධානයෙන් අවබෝධයෙන් අහගන්න. මොකද පස්වෙනි පාඩමේ ඉදිරියේදී සාකච්ඡා කරන්නේ? පස්වෙනි පාඩමේදී සාකච්ඡා කරන්නේ සංස්කෘතිය ගැන. මොකද පාඩමේ නම මතක් කරමු බලන්න. සංස්කෘතිකාවබෝධය මං හරි ආස පාඩමක් මේක. මරුම පාඩමක් හරි. සංස්කෘතිකාවබෝධය මාධ්‍ය ස්වභාවය එහි බලපෑම සංස්කෘතිකාවබෝධය මාධ්‍ය ස්වභාවය හා එහි බලපෑම. පොඩි සරල ප්‍රශ්නයක් මම අහන්න කැමතියි කාගෙන් හරි. මගෙත් එක පොඩ්ඩක් කතා කරමු බලන්න. සචිනි මාව ඇහෙනවද? සචිනි බය වෙන්න එපා. පොඩි සරල ප්‍රශ්නයක් අහන්න යන්නේ. සචිනි මාව ඇහෙනවද? සචිනි ඇහෙන්නේ නැද්ද මාව? කමන්නේ. අපි බලමු සුපිපි මාව ඇහෙනවද? සුපිපි. රයිට් හරි. ඇහෙනව නේද මාව? රයිට්. සුපිපි කියන්න බලන්න. සංස්කෘතිය කියන වචනේ මීට කලින් අහලා තියෙනවද ඔයා? රයිට් හරි. නිකමට කියන්න බලන්න. සංස්කෘතිය ඇතුලේ අපි දන්න මොනවද තියෙන දේවල්? සංස්කෘතියට අදාළ වෙන අංග වගේ දේවල් මොනවද බලන්න කියන්න බලන්න. ඒ කියන්නේ මේ ඇඳුම් පැළඳුම් පාට විදිය ආගම. හරියට හරි. කියන්නේ සමාජයේ හොඳ විදිහට ජීවත් වෙන විදිය ඇඳුම් පැළඳුම් අඳින ආගම වලට කරු කරන විදිය. හරියට හරි. හොඳ උත්තරයක් දුන්නේ. සංස්කෘතිය කියලා කියන්නේ ඒව තමයි. සංස්කෘතිය කියලා කියන්නේ අපි මේ ඇඳුම් පැළඳුම් අඳින්නේ අපේ සංස්කෘතිය නිසා. අපේ භාෂාව අපේ සංස්කෘතියේ කොටසක්. අපේ සිරිත් විරිත් අපේ සංස්කෘතියේ කොටසක්. අපේ ආගමික ඇදහිලි විශ්වාස අපේ සංස්කෘතියේ කොටසක්. ඔයාගේ ජීවිතේ මේ වෙලාවේ ඔයාගේ වපසරිය වටේ කැරකෙන ගොඩක් දේවල් අදාළ වෙන්නේ මේ කියන්නා වූ සංස්කෘතියට. හොතර අහගන්න මං කියන එක තේරුම් ගන්න. ළමයි ලෝකයේ සංස්කෘතිය බිහි වෙන්නේ හරි ලස්සන විදියකට. බලන්න සංස්කෘතිය කියලා කියන්නේ ප්‍රකෘති තත්ත්වයේ හිටපු මිනිස්සයාව චුට්ටක් විකෘති කරා. හැබැයි විකෘති කරේ හොඳ විදියකට නරක විදියකට නෙවෙයි. ඇයි අපි එහෙම කියන්නේ? ළමයි මේ ලෝකේ මිනිස්සයා ප්‍රකෘති තත්ත්වෙන් හිටියේ. ප්‍රකෘතිය කියන්නේ මොකද්ද? ඇත්ත තත්ත්වයනේ. ප්‍රකෘතිය කියන්නේ ඇත්තම තත්ත්වය. ඇත්තම තත්ත්වය මොකද්ද? අපි ඇත්තම බලමු, සිරහවටම බලමු. මොකද්ද මිනිස්සයාගේ ඇත්ත තත්ත්වය? මිනිස්සයාගේ ඇත්ත තත්ත්වය ඇතුලේ මිනිස්සයා හෙළුවෙන් තමයි හිටියේ. අපි ඇඳුම් ඇඳගෙන ඉපදුනේ
ගියාත්ම සාරියෙන් මැරෙනවා ඇක්සිඩන්ට් වෙලා සාරියක් අතන් ගිහින් මැරෙනවා සාරියෙන් ඉපදෙනවා. එහෙමද? අපි ඉපදුනේ මෙහෙම. හෙළුවෙන් තමයි ඉපදුනේ. සත්තුත් එහෙමනේ. සත්තුත් එහෙමනේ. සත්තු ඉපදෙන්නේ හෙළුවෙන්, මිනිස්සු ඉපදුනේ හෙළුවෙන්. අදුම් බැලුම් නැතුව. හරි? අපි ඉපදුන මුල්ම අපි ඉපදනකොට අපිට සිරිත් විරිත් කියලා එකක් තිබුණේ නැහනේ. සිරිත් විරිත් නැහනේ. ආදි මානවයාට සිරිත් විරිත් තිබ්බද ළමයි? ආදි මානවයාගේ ආරම්භයේදී මානවයා අම්මට තාත්තට වඳින්න ඕනේ. අඩුමතරමේ අම්මා තාත්තවත් අඳුරන්නේ නැහනේ. සිරිත් විරිත් තිබ්බේ නැහැ. සත්තුත් එහෙමනේ. සත්තුත් එහෙමනේ. නේද? සත්තුත් එහෙමනේ. අපිට තිබ්බද භාෂාවක්? මානවයාගේ ආරම්භයේදී භාෂාවක් තිබ්බද? කතා කරන්න භාෂාවක් තිබ්බද? භාෂාවක් තිබ්බේ නැහැ. පස්සේ තමයි හදාගත්තේ. සත්තුත් එහෙමනේ. සත්තුත් එහෙමනේ. හොඳට බලන්න, හොඳට තේරුම් ගන්න මම මේ කියන එක. හරි? ඉස්සර කාලේ සත්තුත් හෙළුවෙන් ඉන්නවා අපිත් එහෙම හිටියේ. හරි? ළමයි මොකද උනේ? අපි හදාගත්තා නෑ මෙහෙම ඉන්න එක හොඳ නෑ. ඇඳුම් අදින්න පටන් ගමු. ඔන්න ඇඳුම් හදාගත්තා. සිරිත් විරිත් නැතුව ඉන්න එක සදාචාරාත්මක නෑ, වැඩේ කැතයි. අපි සිරිත් විරිත් හදාගමු. භාෂාවක් නැතුව කතා කරන්න බෑ. භාෂාවක් හදාගමු. අපි සත්තුන්ට වඩා වෙනස් වෙමු කියලා හිතලා අනෙකුත් සත්වයන්ට වඩා ගුණාත්මක ලෙස වෙනස් කියලා අඳුරගන්න සාධකය මොකද්ද? සංස්කෘතිය. අනෙකුත් සත්වයන්ට වඩා මිනිස්සයා ගුණාත්මක ලෙස වෙනස්. නරක විදියට නෙවෙයි, හොඳ විදියට වෙනස් වුණා කියලා අඳුරගන්න තියෙන සාධකය මොකද්ද? සංස්කෘතිය. එහෙනම් පස්වෙනි පාඩම හරිම ලස්සන පාඩමක්. පස්වෙනි පාඩමේ සාකච්ඡා කරනවා මිනිස්සයා තමන් විසින්ම පසු කාලයේදී ලෝකයේ නිර්මාණය කරගත්ත සංස්කෘතිය ගැන. ඒ සංස්කෘතිය මිනිස්සයා නිර්මාණය කරගත්තේ සත්තුන්ගෙන් වෙන් වෙන්න, සත්තුන්ගෙන් වෙනස් කියලා පෙන්නන්න. සත්තුන්ට නෑ ඇඳුම් පැළඳුම් අපිට තියෙනවා. සත්තුන්ට නෑ සිරිත් විරිත් අපිට තියෙනවා. සත්තුන්ට නෑ ඇදහිලි විශ්වාස අපිට තියෙනවා. මේ තමයි සංස්කෘතිය. මේ සංස්කෘතික ප්‍රභේද කාලෙන් කාලට වෙනස් වුණා ළමයි. අපේ අතීත මුතු මිත්තන්ගේ කාලේ නම් අපි යමු. අපේ ආච්චිලා සියලා ඇදපු ඇඳුම්ද අපි අද අඳින්නේ? අපි ආච්චිලා සියලා ඇදපු ඇඳුම්ද අපි අද අඳින්නේ? ආච්චිලා සියලා ඒ කාලේ නම් මිනි ගවුම කියලා එකක් දන්නවද? මිනි ගවුම. දන්නේ? අඳින්න මිනි ගවුම අඳින්න. කියන්නේ මිනි ගවුම චුට්ටි කොට්ටයි මෙච්චරක් ඇති. හරිම ජුම්ඩිත්තයි ගවුම කර කපලා හැම. ඔය ආච්චිලා අහන්න ආච්චිගේ දැන් ආච්චි මට බනේ බුස බොරු කියනවා කියලා. හරිද? එහෙම තිබුණා. ඊට කලින් අම්මා අපි කොල්ලොන්ගේ පරිණාමය කතා කරමු පොඩ්ඩක් නිකන් දශමයක් ටක් ගාලා තප්පරේ. හරි? ළමයි කොල්ලොන්ගේ ඇඳුම් පැළඳුම් වෙනස් වෙච්ච ආකාරය හිතන්නකෝ. මුලින්ම අමුඩෙන් හිටියානේ. අමුඩෙන් හිටපු කාලේ හොඳයි ජොලි කුඹුරට ගියත් අමුඩෙන් ඕන තරක අමුඩෙන් අමුඩ තමයි ඇඳුම. අමුඩෙන් ඉඳලා අමුඩෙන් හිටපු මානවයාට මේ අමුඩේ සෙට් නැති වුණා. ඊට පස්සේ ආවා සරම. අපි සරමට බැහැලා දැන් ඔන්න සරම ඇඳගෙන ඉන්නවා. සරම ඇඳන් ඉන්නවා. හරි? සරමෙන් ඉන්නකොට ආව සුද්දා. සුද්දා ඇවිල්ලා මොකද කරේ? අපිට දුන්න කලිසම ඇඳගනින් කලිසම. සරමෙන් හිටපු අපිට එකපාරම කලිසමට කන්වර්ට් වෙන එක පට්ට අමාරුයි. දැන් කලිසමෙන් අපි ඉන්නේ. සරමෙන් අපි හිටියේ. සරමෙන් ඉන්න අපිට කලිසමට මාරු වෙන එක මාර අමාරුයි. ඒක නිසා මොකද දන්නවද කරේ? ඒ කාලේ සරම ඇඳලා කලිසම ඇඳලා ඊට උඩින් සරම ඇඳලා. කලිසම ඇඳලා ඊට උඩින් සරම ඇඳලා. හරි? පොඩි නමක් කිව්වා ඒකට. ඔය අම්මලා තාත්තලා දන්නවා සීන් එක. රෙද්දාස්සේ මහත්තයා. රෙද්දාස්සේ මහත්තයා කියන්නේ වෙන නරක කතාවක් කියම නෙවෙයි. හරි? කලිසම ඇඳන් ඉන්නවා ඊට උඩින් රෙද්දක් ඇඳන් ඉන්න. රෙද්දක් නේ සරමක් කියන්නේ. රෙද්දාස්සේ මහත්තයා. දැන් මහත්මා ගතිය දෙන රෙද්දාස්සේ හංගන් ඉන්නේ. හරි? ඕක ඉවරලා 70 දශකයට වගේ එනකොට මිනිස්සයා මාරුන වෙන කලිසමකට. මොකද කලිසම? යට හෙන ලොකුයි. උඩ හොමවිලා යට මෙහෙම උඩ හොමවිලා යට මෙහෙම ලොකුයි. හරි? යට පොත්ත ලොකුයි. අර 70 දශකේ බලන විජේ කුමාරතුංග රඟපාන ෆිල්ම් වල. හරි? ඒක නමක් කිව්වා යන් කලිසම් මං එන්නම්. යන් කලිසම් මං එන්නම්. මට කලින් කලිසම යනවා. කලිසම යනවා මං එන්නම්. යන් කලිසම් මං එන්නම්. මෙහෙම ඇවිල්ලා විවිධාකාර ඇඳුම් පැළඳුම් ඇවිල්ලා අද අපි එක්තරා ආකාරයක ඇඳුම් විලාසිතාවලට හුරු වෙලා ඉන්නවා.
අද අපි දැනකට යනකොට ටයි කෝට් එකක් දානවා. අපි අතීත ඉස්සර මුතු මිත්තෝ තිබ්බ හොඳම ඇඳුම සමහරලාවට උඩ මේස් බැනියමයි සරමයි. හරිද? හැබැයි දැන් මිනිස්සුන්ගේ මේක වෙනස් වෙලා තියෙන්නේ. සංස්කෘතිය මොකද වෙන්නේ ළමයි? හැම වෙලේම වෙනස් වෙනවා. හැම වෙලේම අලුත් වෙනවා. අපි කතා කරන විදිය, කතා කරන භාෂාව අතීතයට වඩා වෙනස්. අතීතයේ රජ කාලේ කරපු කතා බහට වඩා දැන් කතාව වෙනස්. දැන් භාෂාව වෙනස් වෙලා තියෙන්නේ. සංස්කෘතිය මොකද වෙන්නේ? නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන සංස්කෘතික ප්‍රභේද මොනවද? සංස්කෘතිය කියන්නේ මොකක්ද සහ සංස්කෘතියේ තියෙන වැදගත්කම මොකක්ද කියන එක අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා, ඉගෙන ගන්නවා. පැහැදිලිද? රයිට්. මේක තමයි පස්වෙනි පාඩමේ කතන්දරේ. අපි 6 වෙනි පාඩමේ කතාවට මුතල අපිට ඉගෙන ගන්න තියෙන, ඉදිරියේදී ඉගෙන ගන්න තියෙන 12 වසරේ අවසාන පාඩම 6 වෙනි පාඩම. මම මේ වාට ඇති කරන්නේ පොඩි ආශාවක්. සංනිවේදනයේ පොඩි ආසාවක් ඇති කරන්නේ. මේ ආසාව වලට අරන් ඉගෙන ගන්න. මොකද මේ සබ්ජෙක්ට් එක මාරම ආතල් සබ්ජෙක්ට් එකක්. මේ සබ්ජෙක්ට් එක හරි සතුටෙන් ඉගෙන ගන්න, ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් එකක්. ඒ නිසා ඉස්සල්ලාම ආසාව ඇති කරගන්න, ඊළඟට ඉගෙන ගන්න. හරි? 6 වෙනි පාඩම ළමයි මාධ්‍ය සාක්ෂරතාවය. මාධ්‍ය සාක්ෂරතාවය. මාධ්‍ය සාක්ෂරතාවය හා මාධ්‍ය විචාරය. මාධ්‍ය විචාරය මරුම පාඩමක්. සමහර කෙනා අමාරුයි කියලා පාඩම. මට නම් මාරුම පාඩමක්. මාධ්‍ය සාක්ෂරතාවය හා මාධ්‍ය විචාරය 6 වෙනි පාඩමේ සාකච්ඡා කරන්නේ ආතල් දෙයක් ගැන. මාධ්‍ය පාවිච්චි කරනවනේ දැන් ඔයයි මයි. හරිද? දැන් පොඩ්ඩක් බලමු නිකන් කවුද? ලසිත් මාව එහෙනවද ලසිත්? ඔව් සර්. ලසිත් ටීවී බලනෝනේ? ඔව් සර්. ටීවී එකේ පෙරෙන ඔක්කොම ඇත්තද? නෑ සර්. සමහර වෙලෙන්දන් වීම වල බොරු කියන්නේ නැද්ද? කියනවද? ආතල් දෙනවනේ සමහර බොරුවට. ඔව් සර්. රයිට්. ඔන්න බලමු උදාහරණයක් බලමු ඈ. මට පොඩි වෙලාවක් දෙන්න. මට මේකේ වට පෙන්වන්න පුළුවන්. ඔන්න ඕක තමයි ඔන්ලයින් එකේ තියෙන ආතල් එක. හරි? මට මේකේ වට පෙන්වන්න පුළුවන්. මට පොඩි වෙලාවක් දෙන්න. මම මේක කැමරා පොඩක් ඔෆ් කරමු. මොකද දන්නවද මේකේ පොඩක් එහෙම මෙහෙම කරලා ගන්න එපා වැඩේ. හරි? පොඩි වෙලාවක් දෙන්න. රයිට් හරි. ඔයාලා බලන්න මෙන්න මේක වට මතකද කියලා.
ඔතන දිහා බැලුවාම එක සමාන ලක්ෂණ තේරෙනවා. ඒක බොරුවක්. මේ කොහෙන්ද අඩු කරන්නේ? ඒක බොරුවක්. ඒක තාරාවෙන් අනික පාත්තේ. තාරාවට බෑ පාත්තේ වෙන්න. පාත්තේ බෑ තාරාව වෙන්න. ඒ වගේ මේ තියෙන චොක්ලට් බිස්කට් එකක්. මේක බර්බන්. බර්බන් කියන්නේ චොක්ලට් බිස්කට් එකක් නෙමෙයි. චොක්ලට් බිස්කට් කියන්නේ බර්බන් එකක් නෙමෙයි. මතකද ඇඩ් එක? මතකයි දාන්න බලන්න chat message එකේ දැකලා තියෙනවනේ. මොකද ඔය පට්ට පරණයි ඔයාලා ටීවී බලන්න පටන් ගත්ත කාලේ ඔක ගියාද මන් දන්නේ. දාන්න බලන්න එක දැකලා තියෙනවනේ chat message එක. පොඩි කතාවක් තියෙනවා ඇඩ් එකේ කියන්නේ. නිත්‍ය දැකලා නැද්ද ඇඩ් එක? මතක නැද්ද? මතකයි සජින මතකයිලු. අදයි බර්බන් ඇඩ් එකක්. බර්බන් ඇඩ් එක මේ ඉන්නේ තාරාවෙක් මේ ඉන්නේ පාත්තේ. තාරාවට බෑ පාත්තේ වෙන්නේ පාත්තේට බෑ තාරාව වෙන්නේ. මේ තියෙන්නේ චොක්ලට් බිස්කට් එකක් මේ තියෙන්නේ බර්බන් එකක්. චොක්ලට් බිස්කට් එකේ බර්බන් නෙවෙයි බර්බන් කියන්නේ අරක නෙවෙයි. ළමයි මේක මාර ආතර කතාවක් නේ කියන්නේ. තාරාවෙකුයි පාත්තේකුයි පෙන්නලා අපිට කියනවා මේ ඉන්නේ තාරාවෙක් මේ ඉන්නේ පාත්තේක්. තාරාවට බෑ පාත්තේ වෙන්නේ පාත්තේට බෑ සිරා කතාවනේ. අපිට කියනවා මෙහෙම කෑල්ලක්. හරි. මේ තියෙන්නේ චොක්ලට් බිස්කට් එකක්. මේ තියෙන්නේ බර්බන් එකක්. බර්බන් කියන්නේ චොක්ලට් බිස්කට් නෙවෙයි. චොක්ලට් බිස්කට් කියන්නේ බර්බන් නෙවෙයි. මට කියන්නකෝ. චොක්ලට් බිස්කට් එකක් යනු කුමක්ද? නිකන් නිර්වචනය කරන්න. චොක්ලට් බිස්කට් එකක් යනු කුමක්ද? චොක්ලට් බිස්කට් එකක් කියලා කියන්නේ බිස්කට් දෙකක් මැද චොක්ලට් නේ. බර්බන් එකක් කියන්නේ මොකද්ද? බිස්කට් දෙකක් මැද චොක්ලට්. වෙනසක් නැහැ නේ. නේ වෙනස් තමයි වර්ගයේ වෙනස් අරකයි මේකයි. නමුත් බිස්කට් දෙකක් මැද චොක්ලට් අරකට බිස්කට් දෙකක් මැද චොක්ලට්. අපි යනවා කඩේට ඇඩ් එක බලලා යන්නේ. ඇඩ් එක බලලා කඩේට ගියාට පස්සේ කඩේ දකිනවා බර්බන් එකයි චොක්ලට් බිස්කට් එකයි. අපිට මතක් වෙනවා යකෝ චොක්ලට් බිස්කට් එකට බර්බන් එක වෙනස්. ඇයි? තාරාවට වඩා පාත්තේ වෙනස්නේ. තාරාවයි පාත්තේ වෙනස් වගේ චොක්ලට් බිස්කට් එකයි බර්බන් එකයි වෙනස්. මායාවක්. මාධ්‍යයේ තියෙන පොඩි බොරුවක්. අපි ඉගෙන ගන්නවා මාධ්‍ය සාක්ෂරතාවේදී මාධ්‍ය කරන මායාව ගැන මාධ්‍ය කරන බොරුව ගැන අපි ඉගෙන ගන්නවා. මාධ්‍ය කරන බොරුව අපි ඉගෙන ගන්නවා. පැහැදිලිද? මාධ්‍ය කරන බොරුවයි මාධ්‍යයේ තියෙන යථාර්ථයයි අපි ඉගෙන ගන්නවා 6 වෙනි පාඩමේ මාධ්‍ය සාක්ෂරතාවේදී. ඇත්තටම මාධ්‍ය පරිහරණය කරනකොට අපි කොහොමද මාධ්‍ය හරියට පරිහරණය කරගන්නේ? හරියට මාධ්‍ය තුලින් දෙන දේ තුළ තියෙන අන්තර්ගතය කොහොමද තේරුම් ගන්නේ කියන එක අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා. අනිකමට හිතන්න මතකද බලන්න ඔයාලට. දැන් ලයිෆ් බෝයි කියනවා විස බීජ 99.999%ක්ම විනාශ කරනවා කියලා. විස බීජ 99.999%. අපි හිතමු සුපිපිට ප්‍රශ්නයක් එනවා. එයා අත හේදුවා ලයිෆ් බෝයි සබංගාලා අතේ තමයි විස බීජ තියෙනවා. ගිහිල්ලා පොලිසිය එන්ට්‍රියක් දානවා මේ මට මේගොල්ලෝ බොරුවක් කළා 99.999% තාම මගේ අතේ විස බීජ තියෙනවා මේගොල්ලෝ බොරු කිව්වා කියලා. මෙන්න විස බීජ කෝ ලයිෆ් බෝයි ආයතන ඇවිල්ලා කියනවා හරි ඉතින් කලබල වෙන්න එපා. අපි කිව්වේ නෑනේ 100% කරනවා කියලා. ඔය ඉතුරු වෙලා තියෙන්නේ ඉතුරු දශමේ. ඔය තමයි ඉතුරු දශමේ. හරි ළමයි මේ සියල්ල මාධ්‍ය මායාවක්. කවදාවත් ලයිෆ් බෝයි කියන්නේ 100% කියලා. ඒක මාධ්‍ය මායාවක්. මාධ්‍ය බොරුවක්. තේරුණාද? ඔයාලට මතක් වෙන්න ඕනේ අහපු ගම මෙන්න මේ ටෝන් එක. මොකද්ද? තන්න නන්න නං තන්න නන්න නං තන්න නන්න නං 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 තන්න නන්න නං තන්න නන්න නං තන්න නන්න නන්න නං මොකද්ද? මොකද්ද? සුපි මොකද්ද? මංචිටි කිරිමාරි මතකනේ? මතක් වෙනවනේ ටක් ගාලා පට ගාලා එනවනේ ඔළුවට. මොකද්ද ඒ කියලා? ටෝන් එක විතරනේ අහන්න ඕන. ඇඩ් එකක් බලන්න ඕනේ නෑනේ. ටොන් ගාලා එනවනේ ඔළුවට. මොකද්ද කියලා? ඒක තමයි මෙතන තියෙන ආතල් එක. හරි? ඒක තමයි මාධ්‍යයේ මායාවේ තියෙන ආතල් එක. හරිද? අවුරුදු 1995 ඇඩ් එකෙත්. හරිද? අපි බලමු නිකන්. කොමින් ඔන්න බලන්න කොච්චර පරිණාමයක් වෙලාද කියලා බලන්න. හරි? කොච්චර පරිණාමයක් වෙලාද බලන්නකෝ.
එයාට මේ අවුරුද්ද පේනවද? අර මේ අවුරුද්ද පේනවද? ඩිලොන් මේ අවුරුද්ද පේනවද? මොකක්ද අවුරුද්ද කියන්න බලන්න. 1997 1997 ඇඩ් එක බලන්න. right මතකයිද? ටෝන් එක බලන්න. හරි 1997 හරි ඔන්න බලන්නකෝ. එක්දාස් 997 ටෝන් එක මොකද්ද? තන්න නන්න නං තන්න නන්න නං තන්න නන්න 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 නං 2025 ඇඩ් එක මේක. ඔව් 2 weeks ago 2 weeks ago දාලා තියෙන්නේ 2025 ඇඩ් එක. මොකද ටෝන් එක? තන්න නන්න නං තන්න නන්න නං තන්න නන්න 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 නං වෙනස් වෙලා නෑ නේද? වෙනස් වෙලා නෑ නේද? ඒක මොකද්ද? මාධ්‍යයේ ලස්සන මායාවක් අපිට දෙනවා ඔළුවට. බලන්න මේ අලුත් ඇඩ් එකේ අම්මා දාන් ඉන්න ටෝන් එක. අම්මා චූටි කාලේ ටිකිරි මාලේ කන්න දෙන 1997 නේද? අම්මා 1997 ටිකිරි මාලේ කන්න දෙනේ. ඒක අම්මාගේ ටෝන් එක තියෙන තන්න නන්න නම් කාම පොඩි එකා කෝල් කළා කියන්නේ අම්මේ ටිකිරි මාලියක් ගේන්න කියලානේ නේද? තාමත් ටෝන් එක තන්න නන්න නම් තන්න නන්න නම් ළමයි මේක තමයි මාධ්‍ය මායාව. මේක තමයි ඉගෙන ගන්න අපි 6 වෙනි පාඩමේදී. මේ මාධ්‍ය කරන බොරුව මාධ්‍ය අපේ ලස්සනට රවට්ට ගන්න විදිහ මාධ්‍ය අපිව ලස්සනට අල්ල ගන්න විදිහ අපි ඉගෙන ගන්නවා මෙතෙන්දී 6 වෙනි පාඩමේදී. ඒක 6 වෙනි පාඩම හරියම ආත ලස්සන පාඩමක් අපි ඉගෙන ගන්නවා. ඔක මාධ්‍ය සාක්ෂරතාවය තමයි ඔය කැලේ. හරිද? මාධ්‍ය විචාරය ඊට වඩා පොඩ්ඩක් වෙනස්. හරිද? මාධ්‍ය විචාරයේදී අපි ඉස්සරහට ඉගෙන ගන්න පොඩි වෙනස් කතාවක්. ඒ තමයි අපි හැම දෙයකම දකින්න ඕනේ හොඳ වගේම නරකක්. මාධ්‍ය ඇතුලේ තියෙන හොඳ වගේම නරක. මේ මාධ්‍ය තියෙන හොඳ සහ නරක කියන මෙන්න මේ දෙක වෙන් කර හඳුනා ගන්න තමයි අපි දරන උත්සාහය. අපි ඒක තමයි මහන්සි වෙන්නේ. මාධ්‍ය විචාරය. හරි. ඔයා අහලා තියෙනවද මෙන්න මේ සින්දුව? මගේ පුංචි රෝස් මාලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා. අහලා තියෙනවද මේ සින්දුව? අතොසන බණ අහලා තියෙනයි. නුඹ හීනෙන්වත් නොදකින කුමරා. කොමන් රේසන් එක අහලා තියෙනයි කො බලන්න. කෙනෙක් අතහලා නැද්ද? මගේ පුංචි අහලා තියෙන ලසිත් අහලා තියෙනවලු? හරිත අහලා නැහැ? යකෝ ලස්සන සින්දුවක්. හරි. ගීතේ තියෙන මෙහෙම කතාවක්.
මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා. සින්දුවේ කතා කරන්නේ වයසක කෙනෙක් තරුණ ලාමක ගැහැණු කෙනෙකුට ආදරය කරන කතාවක් නේ. ඒකනේ කියන්නේ මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා. හැබැයි ඇත්තටම ළමයි මේ සිද්ධිය ටිකක් අමුතු සිද්ධියක්. මේ සින්දුව ලියන්නේ මේ සිද්ධිය වෙච්ච කෙනාගේ යාළුවා. මේක ලියන්නේ මේ සිද්ධිය වෙච්ච කෙනාගේ යාළුවා. ඒ තමයි ධම්මික බණ්ඩාර. ධම්මික බණ්ඩාර කියලා කියන්නේ කතිකාචාර්යවරයෙක්. කතිකාචාර්ය ධම්මික බණ්ඩාර තමයි මේක ලියන්නේ. කතිකාචාර්ය ධම්මික බණ්ඩාර මේ සින්දුව ලියන්නේ තමන්ගේ යාළුවා ලෝය කෙනෙක් තමන්ගේ යාළුවා නමුත් සංගීත ගුරුවරයෙක් ඒ කාලේ සංගීත ඉගැන්නුවා. මේ තමන්ගේ යාළුවා ගාවට ඉගෙන ගන්න ආපු එක ලාමක ලස්සන ගැහැණු ළමෙක්ට මේ යාළුවාට ඇති වෙන පොඩි ප්‍රේමයක්. ප්‍රේමයක් කියන්නේ වරදක් නෙවෙයි. රාගයක් කාමුකත්වයක් නෙවෙයි ප්‍රේමයක් ආදරයක් ඇති වෙනවා. නමුත් මේක මෙයා කියන්න යන්නේ නැහැ. මොකද ඒක හරි වැරදි සිතුවිල්ලක් නේ. එයාගේ ඉගෙන ගන්න ආපු දරුවෙක් අරත් මෙයාට පවුලක් ඉන්නවා, බිරිඳක් ඉන්නවා, දියණියක් මං හිතන්නේ ඉන්නවා. මේක වරදක්. ඒ නිසා මෙයා මේ කතන්දරේ තමගේ යාළුවාට විතරක් කිව්වා. ධම්මික බණ්ඩාර සර්ට. ධම්මික බණ්ඩාර සර් දවසක් යනවා තමන්ගේ යාළුවාව හම්බ වෙන්න නෝමලි වෙන වැඩකට. ගෙදර යනකොට කියනවා තාත්තා ගෙදර නැහැ තාත්තා පොඩි ගමනක් ගිහිල්ලා කියලා. මෙයා එතනට යනවා යාව හම්බ වෙන්න. එතන ගියාට පස්සේ සාමාන්‍ය පාටි එකක් තමයි වෙලා තියෙන්නේ. පොඩි බීමතින් තමයි වෙලා ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ යාට ගියපු වැඩේ කතා කරගන්න බැරි වෙලා මෙයාව දාගෙන වාහනේ දාගෙන එනවා. වාහනේ දාගෙන එන අතරතුරේදී මෙයා හොඳටම අඬන්න පටන් ගත්තලු. අඬන්න පටන් ගත්තට පස්සේ ධම්මික බණ්ඩාර අහනවා "ඇයි මචං අඬන්නේ? මොකද ප්‍රශ්නේ?" "නෑ මචං ඔබට මතකද අර මේ මම ගෑල් ළමෙක් ගැන කිව්වා. මගේ ක්ලාස් ආපු." "ඔව් මොකක් හරි ප්‍රශ්නයක්ද?" ධම්මික බණ්ඩාර බය වුණාලු. "ඇයි? ප්‍රශ්නයක්ද දන්නේ නෑනේ. දැන් කලින් කියලා තිබ්බ මෙයාට පොඩි කැමැත්තකුත් තිබ්බා මෙහෙමයි කියලා මොන ගංජාලයක් කළාද දන්නේ නෑනේ." කියලා පොඩ බය වුණාලු. හැබැයි මේ මිනිස්සයා කියනවලු "මචං ඒ ගෑල් ළමයා ආය එන්නේ නැහැ ක්ලාස්. ඒ ගෑල් ළමයා කසාද බැඳලා ඉන්දියාවේ යනවා හරි ඔන්න මොකක් හරි කතාවක් කිව්වලු. මට පොඩි දුකක් තියෙනවා. මම දන්නවා මේ සිතුවිල්ල වැරදි කියලා. හැබැයි මචං මට ඔබ ඉස්සරහ පොඩ්ඩක් අඬලා මේක නැති කරගන්න දීපන්. මම කවදාවත් ඒ ළමයාට කියන්න යන්නේ නැහැ. මම එහෙම කැමැත්තෙන් හිටිය බව. මම කවදාවත් ඒ ළමයාට කියන්න යන්නේ නැහැ. මං එහෙම එයාට කැමැත්තෙන් හිටියා කියලා. මම මේක මගේ හිත තුලම තියාගෙන මගේ ඔළුවේම මචං මම මේක අයින් කරගන්නම්. හැබැයි උඹ මට පොඩි අවස්ථාවක් දීපන් කියලා කිව්වලු. හරි ළමයි එහෙමනේ පොඩි ඕනේ කෙනෙකුට ආදරයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි අපි ඒක රියැක්ට් කරන්න හොඳ නෑනේ. දැන් මේ වෙලාවේ ආ පිස්සු කෙලලා ඒ ගෑල්ලාමට කියලා පවුල් නාස්ති කරගෙන කඩා කප්පල් කරගත්තොත් නේ අවුල. මෙහෙම හිතුණා ඒක හැම ඔළුවෙන් අයින් කරගත්තා. මේකට පසු කාලිනව ධම්මික බණ්ඩාර සර් සින්දුවක් ලියනවා. ඒ තමයි මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා. මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා. මම වයසක බඹරෙක්. වා පුංචි රෝස මලක්. නුඹ හීනෙන්වත් නොදකින කුමරා. ඔයා මාව හීනෙන්වත් දකින්නේ නැහැ. ඇයි මං ඔයාලට කියලා නෑනේ මං ඔයාලට කැමතියි කියලා. ඔයාම හීනෙන්වත් දකින්නේ. ඔයා හීනෙන්වත් නොදකින කුමරා. හරි ලස්සන කැලලක් තියෙනවා මෙහෙම. කළුවර රෑ සඳක් වාගේ අහසේ නුඹ ඉන්නවා නම් ආසයි මං කවුළු පියන් ඇරලා තියන්න. තරහක් නෑවිත් ඉන්න නුඹ බැස යන්න. ඊළඟ පදේ කළුවර රෑ සඳක් වගේ අහසේ නුඹ ඉන්නවනම් ආසයි මම නොකී කවිය නුඹට කියන්න. ඔය ඉන්නවනම් මං කැමති. මං කියපු නැති දෙයක් තියෙනවා. මං ඒක කියන්න කැමති. හැබැයි ඉන්නවද මේ ගෑල් ළමයා? ඉන්නේ නැහනේ. මෙහෙම කියනවා. තරහක් නෑ නුඹ බැස යන්න. තරහක් නෑ ඔය යන්න. හරි? තව තැනක මෙහෙම කියනවා.
මගේ පුංචි නවාතැනේ ඇවිදින් සැරි සරණවනං ආසයි මං කවුලුපියන් ඇරලා තියන්න තරහක් නෑවිත්දින්න ළමයි මගේ පුංචි නවාතැනේ මගේ ගෙදර ඇවිදින් සැරි සරණවනං ඔයා ඇවිල්ලා හැමේ ඇවිද ඉන්නවනම් ආසයි මම කවුලුපියන් ඇරලා තියන්න දැන් ගොඩක් වෙලාවට සමහරව මේක නරක විදිහට විචාරය කරනවා මම කවුලුපිය දැන් සාමාන්‍යයෙන්ම ගෙදර ඇවිල්ලා කවුලුපියන් වහගෙන ඉන්න එක හොඳ නැත්තේ දොරවල් ජනෙල් වහන් ඉන්න එක හොඳ නැත්තේ මෙයා කියන්නේ එහෙම නෙවෙයි මට ඔත් එක දොරවල් ජනෙල් වහන් ඉන්න ඕනේ නැහැ මට ඔත් එක ඉන්න ඕනේ ඔයා මුළු ලෝකෙටම පේන්න ඔයා මගෙත් එක්ක ඉන්නවා කියලා පෙන්වන්න විතරයි හැබැයි එනවද මේ ගෑල්ලා මෙයා එන්නේ නැහැ තරහක් නෑවිත් ඉන්න මං තරහ නෑවිත් ඉන්න මගේ පුංචි රෝස මලේ මම ඉන්න මේ වියපත් බමරා සමහර වෙලාවට ඔය සින්දුව සමහර අය නරක විදියට අර්ථකථනය කරනවා ඇත්තටම තියෙන හරිම ආදරණීය ප්‍රේමණීය සිද්ධියක් නමුත් පොඩි අත්හැරීමක් කමක් නෑ ඔය යන්න ඔයා එන්න එපා ඔයා යන්න හරි මං දැන් කරේ ਵਿਚාරයක් මම මේ දැන් මේ වෙලාවේ කරේ ਵਿਚාරයක් ඔය වගේ විචාර ගණනාවක් අපි ඉදිරියේදී 6 වෙනි පාඩමේ ඉගෙන ගන්නවා විවිධාකාර මාධ්‍ය සංදේශ කොහොමද විචාරය කරන්න කියලා. හරි. එතකොට මේ මාධ්‍ය සාක්ෂරතාව විචාරය ඇත්තටම දැන් ඔයාලට තේරෙන්නේ මේක හරි ආතල් පාඩමක්. ඒ නිසා මේ පාඩමේ සමස්තය ගැන අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. රයිට්. හරි. එළගෙරි. අපි ඊළඟට අපි ඉගෙන ගන්නවා මේ සිලබස් එක ඉදිරියේදී හරි 7 වෙනි පාඩම විදිහට ඉස්සරහට නිර්මාණාත්මක sannivedanaya ගැන නිර්මාණාත්මක sannivedanaya කියලා කියන්නේ ළමයි තනිකරම අපි කෙනෙකුට sannivedanaya කරන්න ඕනි කෙනෙකුට පුළුවන්. අපි හැමෝටම sannivedanaya කරන්න පුළුවන් නේ. හැබැයි අපි හැමෝටම නිර්මාණාත්මකව sannivedanaya කරන්න බෑ ළමයි. අපි හැමෝටම sannivedanaya කරන්න පුළුවන්. අපි හැමෝටම නිර්මාණාත්මකව sannivedanaya කරන්න බෑ. නිර්මාණාත්මකව sannivedanaya කරන්න පුළුවන් වෙන්නේ අපි අදාළ ග්‍රාහකයාව වඩාත් හොඳින් ආකර්ෂණය කරගන්න වඩාත් හොඳින් ඇදබැද තියාගන්න කරන sannivedanayak විදිහට වඩාත් හොඳින් ඇදබැද තියාගන්න වඩාත් හොඳින් ආකර්ෂණය කරගන්න කරන sannivedanayak විදිහට උදාහරණයක් ලෙස ගන්නකෝ ඔන්න අපි හිතමු ගෙදර අම්මා කියනවා ගෙදර පුතාට කියනවා සාමාන්‍යයෙන් ගෙදර බලාපොරොත්තු වෙනවනේ පස්සෙල්ලම් කරන්න ගියාට පස්සේ ඔයා 6ට කලින් ගෙදර එන්න ඕනේ 6න් පස්සේ ඉන්න බෑ 6ට කලින් ගෙදර එන්න ඕනේ හරි අම්මා මෙහෙම කියනවා පුතේ 6ට කලින් එන්න 6ට කලින් එන්න මෙහෙමත් පුළුවන් නේ තෝ 6න් පස්සේ ආවොත් තොට කෑම නෑ අම්මා 6ට කලින් එන්න කියලා කියන්නේ නෑ අම්මා කියනවා 6න් පස්සේ ආවොත් කෑම නෑ 6න් පස්සේ ආවොත් කෑම දෙන්නේ නෑ කන්න දෙන්නේ නෑ 6න් පස්සේ ආවොත් බලා ගන්න කණ්ඩ දෙන්නේ නැහැ තමුසෙට 6න් පස්සේ ආවොත් ඔයා 6න් පස්සේ එනවා 6 පහුවෙලා එන්නේ කන්න දෙන්නේ නැද්ද වැඩිරුත් එක්ක හම්බෙනවනේ කණ්ඩ නේද කණ්ඩ දෙන්නේ නැත්තේ නෑනේ කණ්ඩ දෙනවා හරි කණ්ඩ දීලා ඔයාට එතකොට කණ්ඩ දෙන්නේ නැහැ කියලා මොකක්ද ඒ කියන්නේ දැන් අම්මා කියනවා ඔයාට 6න් පස්සේ આવොත් කන්න දෙන්නේ නැහැ ආවම කන්න දෙනවා අම්මයි කිව්වේ 6න් පස්සේ આવොත් කන්න දෙන්නේ නැහැ කියලා 6ට කලින් එන්න කියලාද අම්මා කිව්වේ 6ට කලින් එන්න කියලා. අම්මා 6ට කලින් එන්න කියලා ඩිරෙක්ට් කිව්වේ නෑ. කෙලින්ම කිව්වේ නෑ. අම්මා නිර්මාණාත්මක sannivedanayak කරා. මොකද 6න් පස්සේ આવොත් කෑම නෑ. කෙලින්ම කිව්වේ නෑ. පොඩි නිර්මාණාත්මක sannivedanayak කරා. අන්න නිර්මාණාත්මක sannivedanaya. ඍජුව කියන්නේ පොඩ්ඩක් ක්‍රියේටිව් වෙලා කියනවා. සමහර අය ඉන්නේ. සමහර වෙලාවට සමහරු කවි වලින් තමයි කතා බහ කරන්නේ. කවියක් දානවා නිසදසක් දානවා මම වාට කැමති කියන්නේ නිසදසක් දානවා. කවියක් දානවා. නිර්මාණාත්මක sannivedanaya. හරි ගීත පොත් සංගරා චිත්‍රපට ටෙලිනාට්‍ය නිර්මාණාත්මක sannivedanaya හරි ඒ නිර්මාණාත්මක sannivedanaya අපි ඉගෙන ගන්නවා 7 වෙනි පාඩමේදී මේ ලස්සන පාඩමක් ෂෝක් පාඩමක් නිර්මාණාත්මක sannivedanaya ඉදිරියේදී නිර්මාණාත්මක sannivedanaya කියන්නේ මොකක්ද මොනවාද ඒක අවශ්‍යතාවය ඇයි ඒක ඕන වෙන්නේ අපි මොන වගේ තැන්වලදීද නිර්මාණාත්මකව sannivedanaya කරන්නේ සහ මොකක්ද මේකේ තියෙන මූලිකම අංග ලක්ෂණ හරි සහ එක මාධ්‍යයන් තුලදී
ගුවන්විදුලිය තුලදී රූපවාහිනිය තුලදී සිනමාව තුලදී අතීතයේ මිනිස්සු නිර්මාණාත්මකව සංවේදනය කරේ කොහොමද මේ සමස්තය අපි 7 වෙනි පාඩමේදී ඉදිරියේදී සාකච්ඡා කරනවා. අපි නිකම්ම 8 වෙනි පාඩමේ මොනවද ඉගෙන ගන්න කියලා. අපි 8 වෙනි පාඩමේ මොනවද සාකච්ඡා කරන්නේ? අපි 8 වෙනි පාඩමේ ඉදිරියේදී ඉගෙන ගන්නවා මේ මහජන සම්බන්ධතාවය සහ මහජන සම්බන්ධතාවය හා සිද්ධි කළමනාකරණය. මහජන සම්බන්ධතාවය හා සිද්ධි කළමනාකරණය. මේකත් හරි ෂෝක් පාඩමක්. හරිම ෂෝක් පාඩමක්. මහජන සම්බන්ධතාවය කියලා කියන්නේ PR කරන්නේ අපි. ආයතනයක් සංවිධානයක් වගේ එකක් හරිද? තමන්ගේ ආයතනය ගැන හොඳ හිතක් ප්‍රතිරූපයක් වර්ධනය කරන්න මාර sannivedana කරනවනේ. ඒක උදාහරණයකට ගන්න අපි යනවා පෞද්ගලික රෝහලකට. අපි යනවා පෞද්ගලික රෝහලකට. පෞද්ගලික රෝහලකට ගියාට පස්සේ අපි පෞද්ගලික රෝහලට ගියාට පස්සේ පෞද්ගලික රෝහලේ අපේ නර්ස් අවිල්ලා අපිට කතා කරනවා, අපි ඉඳ ගන්න කියනවා, අපිට මොන හරි සර්ජරි එකක් කරන්න යනවා නම් අපිට කන්න බොන ගෙනත් දෙනවා. ලස්සන නර්ස්ලා ඉන්නවා. බයින්නේ රජේ රෝහලේ වගේ හරිම ආදරෙන් කතා කරනවා. හැබැයි ගාණ ටිකක් වැඩි. ගාණ වැඩි වෙන කවුලක් නැහැ නේ අපිට සුහදව කතා බහ කරනවනේ. ඒතර ඒගොල්ලෝ හොඳයි නේද? ඒගොල්ලෝ හොඳ හිතක් නේද වර්ධනය කරන්නේ. අපිට ආයෙ පාරක් යන්න හිතෙනව නේද මේ හොස්පිටල් එකට? අන්න මහජන සම්බන්ධතාවය. අපි ඕවා ඉගෙන ගන්නවා ඉස්සරහට. අපි හිතන්නකෝ බැංකුවකට ගියාට පස්සේ බැංකුවේ ඉන්න නිලධාරියා හොඳට කතා කරනවනේ අපිට. හොඳ සංනිවේදනයක් කරනවනේ ලස්සනට ආයතනය ගැන හොඳ ප්‍රතිරූපයක් වර්ධනය වෙන විදිහට. අන්න මහජන සම්බන්ධතාවය අපි 8 වෙනි පාඩමේදී ඉගෙන ගන්නවා. හරි? සහ තව දෙයක් ළමයි. අපිට මහජන සම්බන්ධතාවය කරන්න සිද්ධ වෙනවා අලුත් භාණ්ඩයක් සේවාවක් හඳුන්වා දෙද්දී. මොකද අනිත් අයට වඩා ටිකක් වැඩිපුර සංනිවේදනයේ පේන්න බෑ මිනිස්සුන්ට මේක ගති කියලා. හරි? අන්න ඒ වගේ වෙලාවට මහජන සම්බන්ධතාවය කරනවා. සිද්ධි කළමනාකරණය කියලා කියන්නේ ඉවෙන්ට් එකක් මැනේජ් කරන එක. ඉවෙන්ට් මැනේජ්මන්ට් ඉවෙන්ට් එකක් මැනේජ් කරන එක. හරි? සිද්ධි කළමනාකරණය වෙඩින් එකක් වෙන්න පුළුවන්, උපන්දිනයක් වෙන්න පුළුවන්, ඕන ඉවෙන්ට් එකක් මැනේජ් කරන එක. ඒක කොහොමද කරන්නේ? ඒකට කොහොමද සංනිවේදනය සම්බන්ධ කරගන්නේ? අපි සියල්ලම 8 වෙනි පාඩමේදී සාකච්ඡා කරනවා ඉදිරියේදී. අපි 9 වෙනි පාඩම අපි ඉදිරියේදී 9 වෙනි පාඩමේ සාකච්ඡා කරනවා සංවර්ධනය සඳහා sannivedana. සංවර්ධනය සඳහා sannivedana. සංවර්ධනය සඳහා sannivedana කියලා කියන්නේ සරලව රටක් ගත්තොත් රටක් සංවර්ධනය නොවෙන්න ප්‍රධාන හේතුවක් තමයි ඒ රටේ මිනිස්සු ඉන්නවනේ මේ පල්ලෙහා ස්තරවල ඉන්න මිනිස්සු ඉන්නවනේ. ඒගොල්ලෝ රටේ තියෙන ප්‍රශ්න ඉහළ ඉන්න පාලකයන්ට ප්‍රතිපත්ති හදන අයට sannivedana නොකරන එක. එතකොට අපි මොකද කරන්න ඕන? රටක සංවර්ධනය වෙනුවෙන් sannivedana කරන්න ඕනේ. රටක සංවර්ධනය ඇති කරගන්න නම් sannivedana කරන්න ඕනේ. අන්න කිව්වාර කෙනා ඒ පාර. පොඩ මෙහෙන් ටච් වුණා. හරි. සංවර්ධනය වෙනුවෙන් sannivedana කරන්න ඕනේ. හරි. සංවර්ධනය වෙනුවෙන් කොහොමද sannivedanaයක් කරන්නේ? sannivedana කරලා කොහොමද රටක් සංවර්ධනය කරන්නේ? 9 වෙනි පාඩමේදී අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා. මම මේක කරන ලොකුවට කියන්න යන්නේ නැහැ. මොකද මේක අපිට පස්සේ හම්බ වෙන පාඩමක් නේ. ඒ නිසා නිකන් දල අදහසක් ඔළුවේ තියාගෙන මෙහෙම පාඩමක් තියෙනවා. මේක තමයි ඉගෙන ගන්න යන්නේ. සරලව කියනවා නම් ඔයාලගේ ගම්වල ඇතිර ළමයි කැඩිච්ච පාරවල් කැඩිච්ච නිකන් නසරාණි වෙච්ච පාරවල් ඇති නිකන් යන්න එන්න තියා නිකන් පයින්වත් යන්න බැරි පාරවල් තියෙනවනේ. වාහනයක තියා පයින්වත් යන්න බෑ. හරිද? පත වලවල් තියෙනවා. මහ විනාශ වෙච්ච පාරක්. ඒතර මේ පාරවල් හදනවා කියලා හැමදාම ඇවිල්ලා කියනවා නේද ඔය දේශපාලඥයෝ එහෙම. හරිද? හැමදාම කියනවා මේ පාර හදනවා, අර පාර හදනවා, මේක හදනවා, අරක හදනවා. නේද? එක දවසක් එනවා චන්ද්‍ර කලින් ඇවිල්ලා කියනවා රයිට් මේ පාර අපි හදනවා. මේ පාර නම් අනිවාර්යයෙන්ම හදනවා. ඔයාලා අපිට ඡන්ද දෙන්න. හරි? ඊට පස්සේ ඡන්ද දෙනවා. මිනිස්සු දෙනවනේ. හරි ෂෝක්නේ මිනිස්සු දෙනවා. ආයෙ එන්නේවත් නැහැ පැත්ත පළාතේ. ආයෙ ගිහලා හම්බෙන්නවත් බෑ. ඒක හරි අමාරු ප්‍රොසෙස් එකක්. ඒගොල්ලෝ හම්බෙන එක එහෙම කරන්නත් බෑ. හරි?
ඊළඟ ඡන්දෙදි ආයෙනවා. හරි ආයෙ වෙල කරා මේ පාර අපිට ගිය පාර මෙහෙම ප්‍රශ්න ටිකක් වුණා පොඩි බජට් එකේ ප්‍රශ්නයක් වුණා අරකයි මේකයි අපිට හදන්න බැරි වුණා මේ පාර නම් හදනවා. අපි අනිවාර්යයෙන් මේ පාර හදනවා මේ පාර අපිට ඡන්ද දෙන්න. මිනිස්සු මොකද කරන්නේ? ඒ පාරක් දෙනවා. ඒ පාරක් දෙනවා. හැමදාම මිනිස්සු ඡන්දෙ දෙනවා පාරේ එම කැඩලා තියෙනවා. හැමදාම මිනිස්සු ඡන්දෙ දෙනවා පාරේ එම කැඩලා තියෙනවා. හරි? ළමයි ඒ පාර හැදෙන්නේ නැත්තේ ඇයි? ඒ පාරට ඕනි කරන සංවර්ධන ව්‍යාපෘති ඕනි කියලා ගමේ ඉන්න නියෝජිතයා ගමෙන් පාර්ලිමේන්තුව ගියපු නියෝජිතයා පාර්ලිමේන්තුවේ ප්‍රශ්නේ කතා කරන්නේ. එයා වෙන බයිලක ගහ ඉන්නවා. නේ? ඒතර අපි රටක සංවර්ධනය වෙනුවෙන් මොකද කරන්න ඕන? sannivedanaya කරන්න ඕන. රටක සංවර්ධනය වෙන්න ඕන මොන තැන්ද? රටක සංවර්ධනය කරන්න මොන වගේ තැන්ද කියන එක sannivedanaya කරන්න ඕන. sannivedanaya කරොත් නෙදීනේ දැනගන්නේ සංවර්ධනය කරන්න තැන් මොනවද කියලා. හරි? මතක තියාගන්න. හරිද? මේ කියන කතන්දරේ ළමයි අපි 9 වෙනි පාඩමේදී ඉගෙන ගන්නවා. රයිට්? 10 වෙනි පාඩමේ මොනවද ඉගෙන ගන්න? 10 වෙනි පාඩම හරිම ෂෝක් පාඩමක්. 10 වෙනි පාඩමේ සාකච්ඡා කරන්නේ sannivedana ප්‍රතිපත්ති හා මාධ්‍ය නියාමනය ගැන. sannivedana ප්‍රතිපත්ති හා මාධ්‍ය නියාමනය. ළමයි මේ පාඩම ඔයාලා උගන්වන පොඩි තර්කයක් පොඩි කතාවක් මම ලස්සන කතාවක් කියන්න. හරිද? ඔයා බලන්න මෙන්න මේ ඇඩ් එක ඔයාලට මතකයිද කියලා බලන්න. ඔයා බලන්න මෙන්න මේ ඇඩ් එක ඔයාලට මතකයිද කියලා. මතකයි නම් මතකයි කියලා මැසේජ් එකක් දාන්න ඕනේ. ඔයා බලන්න මේ ඇඩ් එක ඔයාලට මතකයිද කියලා පොඩ්ඩක් ඉන්න. මේක නෙවෙයි මේක අපි කලින් බලපු එකනේ. මෙන්න මේ ඇඩ් එක වල මතකද බලන්න. බලන්න ඒ ඇඩ් එක මතක නම් දාන්න chat එකේ message එක මතකයි කියලා. පොඩි කතාවක් කියන්න යන්නේ මම. දාන්න chat එකේ message එකේ මතකයි නෑ. දැකලා තියෙනවා නම් ඒක. අර මතකයක් තියෙනවා නම් ඒ ඇඩ් එක මතකයිද? මතක නැද්ද? මතකයි. රයිට්. ළමයි ඒ ඇඩ් එකේ තියෙන හරි ලස්සන කතාවක් නේ. තාත්තගේ ඇස් දෙක පේන්නේ නැහැ. දුව පොඩි කාලේ දුවව අඳුර ගන්න. එහෙට මෙහෙට යනකොට දුවව අඳුර ගන්න තාත්තා දුවගේ බෑග් එකේ පොඩි සීනුවක් එල්ලනවා. හැබැයි දුව ලොකු වෙනකොට
දුවට මේ සීනුව වදයක් වෙනවා සහ තාත්තගේ ඇස්පෙනීම නැති එක දුවට ප්‍රශ්නයක් වෙනවා. දුව මොකද කරන්නේ? දුව ලොකු වෙනකොට ඒ බෑග් එකේ එල්ලලා තියෙන සීනුව අයින් කරලා දානවා. තාත්තව ගණන් ගන්න නැතුව වෙනවා. තාත්තාගේ අතින් අර මල් පෝච්චියක් කැඩිලා බිම කුඩු වෙලා තියෙන වෙලාවේ දුව ගණන් ගන්න නැතුව දැක්කේ නැහැ වගේ යන්න හදනවා. යාළුවොත් එක්ක යනකොට තාත්තව ලැජ්ජාවක් තාත්තව දැක්කේ නැහැ වගේ යනවා. තාත්තව ප්‍රතික්ෂේප කරනවා. මොකද තාත්තගේ ඇස් පේන්නේ නැහැ. දුවට මේක පොඩි ලැජ්ජාවක් වගේ එකක් තියෙනවා. මොකද කරන්නේ? දුව අර පොත් වගේක් අස්පස් කරනකොට මොනවා හරි කරනකොට ලියුමක් හම්බෙනවා එයාට. ඒ ලියුමේ තියෙන්නේ මේ තාත්තා තමයි එයාගේ ඇස් දෙක දුවට දීලා තියෙන්නේ. එයාගේ ඇස් දෙක දුවට දීලා. දුවට මුළු ලෝකෙම කඩන් වැටුණා වගේ හැඟීමක් ඇවිල්ලා දුව යනවා තාත්තා ගාවට ගිහලා අඬලා අහනවා. ඇයි තාත්තේ ඔයාගේ ඇස් දෙක මට දුන්නේ? තාත්තා කියනවා ඒ වෙලාවේ ඒ ඇක්සිඩන්ට් එක වෙනකොට ඔයා හුඟක් පුංචි දරුවෙක් කියලා. ළමයි මේකෙන් අපිට පේන්නේ මොකද්ද? අපිට මොකද්ද තේරෙන්නේ? අම්මත් නැහනේ ඇඩ් එකේ. නේද? එහෙනම් අම්මත් ඇක්සිඩන්ට් එකෙන් නැති වෙලා තියෙනවා. මේ දුවගේ ඇක්සිඩන්ට් එකේ මොනවා හරි දේ වෙලා ඇස් දෙකට හානි වෙලා තාත්තා එයාට ඇස් දෙක දීලා. හරි තාත්තයාට ඇස් දෙක දීලා තියෙනවා. ළමයි දන්නවද මේ ඇඩ් එක ලංකාවේ තහනම් වුණා කියලා? මේ ඇඩ් එක ලංකාවේ තහනම් කළා. මේක තහනම් වුණා ලංකාවේ. ඇයි මේක තහනම් කළේ කියලා හොතර අහගන්න. මේක තහනම් කළේ ලංකාවේ නීතිය ඇතුලේ තියෙනවා ජීවත් වෙලා ඉන්න අතරතුරේදී ජීවත් වෙලා ඉද්දී ඇස් දෙකක් දන් දෙන්න බෑ. මරුණාට පස්සේ පුළුවන්. ජීවත් වෙලා ඉන්නකොට වකුගඩුවක් වගේ දන් දෙන්න පුළුවන්. මම දන්න තරමේ. දෙනවනේ. හරි. ජීවත් වෙලා ඉන්නකොට ඇස් දෙකක් දන් දෙන්න බෑ. ඒක තහනම්. මොකද ඇස් දෙක නැතුව මිනිස්සෙක් ඉන්න බෑනේ. ඇස් දෙක මිනිස්සෙක් තියෙන්න බෑ. නේ? ජීවත් වෙලා ඉන්නකොට ඇස් දෙකක් දන් දෙන්න බෑ. ඒක නීතියෙන් වැරද්දක් නිසා නීතිය මගින් ඒක තහනම් කළා. අන්න මාධ්‍ය නියාමනයක්, පාලනයක්, නැවැත්වීමක්, වාරණයක්, sannivedanaya නීතියට පටහැනි වෙනවා නම් මිනිස්සුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා නම් ඒ වගේ යම් යම් අවස්ථාවලදී මොකද කරන්නේ? තහනම් කරන්න sannivedana ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. මොනවද එහෙම sannivedanaya පාලනය කරන දේවල් සහ මොනවද sannivedanaya නියාමන කියලා අපි 10 වෙනි පාඩමේදී සාකච්ඡා කරනවා. ඔයාලට තව ටිකක් පොඩ්ඩක් තේරෙන්න මේක ලේසි වෙන්න මම ඔයාලට කිව්වොත් ඒක ළමයි අපි ප්‍රතිපත්ති පහක් ඉගෙන ගන්නවා. අපි නියාමන ආයතන පහක් ඉගෙන ගන්නවා. හරි? ප්‍රතිපත්ති පහක් සහ නියාමන ආයතන පහක් ඉගෙන ගන්නවා. හරි? ප්‍රතිපත්ති පහක් සහ නියාමන ආයතන පහක් ඉගෙන ගන්නවා 10 වෙනි පාඩමේදී. right. බලමු මොකද 11 වෙනි පාඩම කියලා. අපිට ඉගෙන ගන්න 11 වෙනි පාඩම ශ්‍රී ලංකාවේ සමකාලීන මාධ්‍ය ප්‍රවණතා ශ්‍රී ලංකාවේ සමකාලීන මාධ්‍ය ප්‍රවණතා 11 වෙනි පාඩම. මෙතන ප්‍රවණතා 7ක් ඉගෙන ගන්න. ප්‍රවණතා 7ක් ආතල් පාඩමක්. ඇයි දන්නවද? අපි මෙහෙ දක්වා ඉගෙන ගන්න සමස්ත කතන්දරය තියෙනවනේ. මම කියන 11 වෙනි පාඩමක් අපි ඉස්සරහට ඉගෙන ගන්න දේවල් ටික තියෙනවනේ. ඒ ටික ඉස්සරහට වෙනස් වෙනවනේ. දැන් ඉස්සර ජනමාධ්‍යෙන් නව මාධ්‍යෙන් sannivedanaya කරාට දැන් සමාජ මාධ්‍යෙන් තමයි sannivedanaya කරන්නේ. නේද? දැන් සමාජ මාධ්‍යෙන් sannivedanaya කරලා දැන් අද සමාජ මාධ්‍ය නෙවෙයි දැන් තියෙන social media නේ. AI නේ. සමාජ මාධ්‍ය මොකද social media AI නේ. මොකද මේ සමාජ මාධ්‍ය නෙවෙයි AI නේ තියෙන්නේ නේද? කෘත්‍රිම බුද්ධිය. දැන් අලුත් මේක. දැන් ඒකත් improve වෙලානේ තියෙන්නේ. ඉස්සර නම් Siri වගේ එකක් විතරනේ තිබ්බේ. නේද? මම ෆෝන් එකේ hey Siri කිව්වහම Siri on වෙනවා. හරි? දැන් ඊට වඩා AI කියන එක improve වෙලා තියෙනවා. ඊට වඩා AI කියන කොට වැඩි ලොකු තරක තියෙනවා. හරි? මේක එන්න මොකද වෙන්නේ? growth වෙනවා. මේක වැඩි වෙනවා. වැඩි දියුණු වෙනවා. උඩට යනවා. අන්නේ වෙනස්කම් ටික ප්‍රවණතා විදියට අපි ඉගෙන ගන්නවා. 11 වෙනි පාඩමේ මොනවද වෙනස්කම් මොනවද වෙනස් වෙන තැන්. හරි? අවසාන පාඩම ළමයි සිලබස් එකේ අපිට ඉගෙන ගන්න තියෙන අවසාන පාඩම 12 වෙනි පාඩම sannivedana සමීක්ෂණ සමීක්ෂණයක් කියලා කියන්නේ රිසර්ච් එකක්. මිනිස්සෙක් විදිහට දෙයක් ඉගෙන ගන්න නම්
මිනිස්සෙක් විදියට දෙයක් අලුතෙන් ඇති කරන්න නම් මිනිස්සෙක් විදියට සබ්ජෙක්ට් එකක් පෝෂණය කරන්න නම් ඒ මිනිස්සයා කරන්න ඕනේ රිසර්ච් එකක්. ඒ මිනිස්සයා කරන්න ඕනේ සමීක්ෂණයක්. ඔයා කැම්පස් එකට ගියාට පස්සේ කැම්පස් ලයිෆ් එකේ ඔයාට හම්බ වෙන අවසාන ඉයර් එකේ අවසාන අවුරුද්දේ ඔයාගෙන් බලාපොරොත්තු වෙන දේ තමයි කැම්පස් එක ඔයාගෙන් හොඳ රිසර්ච් එකක්. සමාජයට වැඩදායී රිසර්ච් එකක්. සමාජයට වටිනාකමක් තියෙන රිසර්ච් එකක්. පැහැදිලිද? අන්නේ සමීක්ෂණ කොහොමද කරන්නේ? කොහොමද සමීක්ෂණයකට දත්ත ඩේටා අපි එකතු කරගන්නේ? ඒව කොහොමද ඇනලයිස් කරගන්නේ? විශ්ලේෂණය කරගන්නේ? අපි කොහොමද ඒවා වෙන වෙන වශයෙන් තේරුම් ගන්න? මේ සමස්තය අපි 12 වෙනි පාඩමේදී සාකච්ඡා කරනවා ඉදිරියට. හරි. මේ තමයි අපේ සිලබස් එක. මේ තමයි අපේ සිලබස් එක. සිලබස් එකේ පාඩම් 12යි. 12 වසරට අදාළව පාඩම් 6කුත් 13 වසරට අදාළව පාඩම් 6කුත් අපි ඉගෙන ගන්නවා. පළවෙනි පාඩම් ටික තියරි වශයෙන් ඇවිල්ලා මේක ප්‍රායෝගික තලයේදී ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ප්‍රැක්ටිකලි කොහොමද සංනිවේදනය කරන්නේ කියන එක අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා. හරි. මේ තමයි කතන්දරේ. මේ කතාව වලට දාගන්න, මේ කතාව තේරුම් ගන්න. සංනිවේදන ක්‍රියාවලිය අපිට හම්බ වෙට ප්‍රධානම දේවල් අපි මොනවද ඒවා ඇතුළේ ඉගෙන ගන්න තියෙන්නේ කියන එක තමයි මේ පාඩම් 12 ඇතුලේ අපි සාකච්ඡා කරගෙන ඉදිරියට යන්නේ. මම බලාපොරොත්තු වෙනවා අපේ සිලබස් එකේ ඉදිරියට ඔබට ඉගෙන ගන්න තියෙන්නේ මොනවද කියන එක ගැන ඔයාට හොඳ අවබෝධයක්, වටින අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. හරි. මට chat එකට පොඩි මැසේජ් එකක් දාන්න කට්ටිය. මේ දක්වා අපි සිලබස් එකේ කතා කරන්න තියෙන දේවල් ගැන කරපු සාකච්ඡාව තේරුණාද කියලා දාන්න මැසේජ් එකක්. ඒක මට වටින ඔයාගේ ෆීඩ්බැක් එක. අපි ඊට පස්සේ පොඩි වැඩකට යනවා. මම පටන් ගන්නකොට කිව්වාද අපේ විභාග පේපර් එකේ තියෙන ව්‍යුහය සම්බන්ධයෙන් මම පොඩි ඔයාට අවස්ථාවක් ගන්නවා කියලා ඒක සාකච්ඡා කරන්න. ඊට කලින් මට දාන්න chat එකට මැසේජ් එකක් තේරුණාද කියලා. හොඳයි. thank you. අනිත් ළමයිනුත් දාන්න. හොඳයි. බලා ගන්න. ප්‍රශ්න පත්‍ර ව්‍යුහය. ප්‍රශ්න පත්‍ර ව්‍යුහය. ප්‍රශ්න පත්‍ර ව්‍යුහය. අලමේ තව දෙයක් සමහරු මගෙන් අහලා තිබුණා කොහොමද සර් මේ ක්ලාස් ෆීස් ගෙවන්නේ මට නම් එක දාන්න කියලා. ඒතර ඒගොල්ලොන්ට මම මේ දැනුවත් කිරීම කරන්නේ මේ මාසේ මේ දැන් අදින් අපි අවසන් කර දැන් දවස් දෙකක් අපි කරානේ. ඒක ෆ්‍රී. ඒක සම්පූර්ණයෙන්ම ෆ්‍රී. ඒකට කිසිම අය කිරීමක් නැහැ. පැහැදිලිද? මොකද ඒක ඔයා බලන්න ඕන ක්ලාස් එක කොහොමද කියලා, ඔයා කොහොමද මේක ඉගෙන ගන්න කියලා බලන්න ඕන, මේකේ වැඩ පිළිවෙල ඔයා බලන්න ඕන. පැහැදිලිද? ඒතර ගිය සතියේ මම කිව්වා අපි පාඩම් 12 ටියුට් 15කින් අවසන් කරනවා කියලා. සමගිය සතියේ කිව්වා අපි ප්ලේබැක් ටියුට් කරනවා කියලා. සහ අපි කරන පේපර්ස් සංඛ්‍යාව අපි සියල්ල ගැන ගිය සතියේ කතා කළා. ඒකේ රෙකෝඩින් එක මේ වෙලාවේ අපේ YouTube channel එක Media with තිනුර ගුරුකුලයකට අප්ලෝඩ් කරලා තියෙනවා. හරිද? ඔයාට ඒක බලන්න පුළුවන්. ඒක බලා ගන්න. හරි. මේ දවස් දෙක සම්පූර්ණයෙන් අපි කරපු මේ මාසෙ ටික ෆ්‍රී. පැහැදිලිද? ඒතකොට ලබන මාසෙ සිට තමයි අපේ ක්ලාස් එකේ අපි පළවෙනි පාඩම මම ලබන සතිය පටන් ගන්නවා සම්පූර්ණයෙන්. පැහැදිලිද? ඒතකොට ඒ වෙද්දී ඔයාලට ටියුට්ස් එවනවා. හරි. එතකොට ඔයාලට මම බැංක් ඩීටේල්ස් සහ කොහොමද මේකට ගෙවීම කරන්න කියන එක සම්බන්ධයෙන් දැනුවත් කිරීම කරන්නම් ගෲප් එකේදී. හරි. රයිට්. එන්න අපේ කතාවට. ප්‍රශ්න පත්‍ර ව්‍යුහ සාකච්ඡාව. ප්‍රශ්න පත්‍ර ව්‍යුහය කියලා කිව්වහම ළමයි පොඩ්ඩක් තේරුම් ගන්න. අද ඔයාට ලොකු කතාවක් මම කියන්නේ නැහැ. මම අද ඔයාලට පොඩි අර මේක දාලා අදහසක් තමයි දෙන්න උත්සාහ කරන්නේ. හරි. මීඩියා පේපර් එක තියෙන ආතලම කතාව තමයි මීඩියා පේපර් එක තියෙන්නේ ළමයි A level වල අවසානයේ. A level අන්තිමට. දැන් මේ පාර A level පටන් ගන්න ඕනේ නොවැම්බර් මාසේ 10 වෙනිදා. නේද? එතකොට මීඩියා තියෙන්නේ දෙසැම්බර් 3 සහ 5. දෙසැම්බර් 3 MCQ එක, දෙසැම්බර් 5 සෙකන්ඩ් පේපර් එක. ඒ මම දන්න තරමින් ගොඩාක් අයට මම හැමෝටම මං හිතන්නේ A level ඉවර වෙන්නේ දෙසැම්බර් 5. ඒතර එදා තමයි මීඩියා ඉවර වෙන්නේ. සාමාන්‍යයෙන් හැම අවුරුද්දම ඕක තමයි කතන්දරේ. හැමදාම වෙනස් වෙන්නේ නැහැ කොහොමත්. කාලසටහන කියන එක හැමදාම ඒකම යනවා, කන්ටිනියු වෙනවා. හරි. එතකොට මේක තමයි කතන්දරේ ඔළුවට දාගන්න. මීඩියා ඔයාට තියෙන්නේ අන්තිමට. ඒකේ හොඳක් වගේම නරකක් තියෙනවා. දෙකක් තියෙනවා. හොඳ වගේම නරක තියෙනවා.
හොඳ මොකද්ද දන්නවද? හොඳ තමයි ඔයාට පාඩම් කරන්න කාලය තියෙන එක. නරක මොකද්ද? ඔයාට පාඩම් කරන්න කාලය තියෙන එක. කොහොමද සර් ඒක හොඳ නරක දෙකම වෙන්නේ? හොඳ තමයි ඇත්තටම ඔයාට පාඩම් කරන්න කල් තියෙනවනේ. ඒ කියලාමයි දැන් එක්සෑම් එක පටන් ගත්තට පස්සේ සමහර අය අයලක් කළා තමන් කරන සබ්ජෙක්ට් අනුව හරිද? පළවෙනි සබ්ජෙක්ට් දෙක කරලා ඉවරනාට පස්සේ හරි සති දෙකක් විතර දෙනවා මීඩියා වලට විතරක්. පට්ටනේ ඉතින් හිතන්න පාඩම් 12 ඉතින් දවස් 14ක් විතර දෙනවා පාඩම් නෙක්ස්ට් ලෙවල් පාඩම් කරන්න පුළුවන්. හොඳයිනේ. සමහර වෙලාවට ඔක නරකට හිටිනවා. ඒ කියන්නේ අපි හිතන්න පටන් ගන්නවා මට කල් තියෙනවා කියලා. මට කල් තියෙනවා කියලා හිතන්න ගන්න එක හෙට පුළුවන් නේ අනිද්දාත් පුළුවන් නේ තව කල් තියෙනවානේ තව පුළුවන් නේ කියලා හිතලා අන්තිමට මේක අවුල් කරගන්නවා. හරි එහෙම කරගන්න එපා. හරිද? ඒ නිසා මේක හොඳට හදන්න අපේ මීඩියා හම්බෙන්නේ A level වල අන්තිමට. රයිට්? අපිට MCQ paper එකක් සහ අපිට second paper එකක් ලැබෙනවා. MCQ එකක් සහ second paper එකක් ලැබෙනවා. MCQ එකේ අපිට හම්බ වෙනවා MCQ 50ක්. MCQ 50ක් අපිට හම්බ වෙනවා. MCQ 50ට ඩිරෙක්ට්ම ලකුණු 50ක් ඔයාට ලැබෙනවා. හරිද? අපේ ටාගට් එක අපේ අරමුණ තමයි 50න් අඩුම තරමේ මගේ ක්ලාස් එන සියලුම ළමයි හරි අඩුම තරමේ 50න් 45ක් ගහන එක. හරිද? අඩුම තරමේ 45ක්. ඒක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් වැඩක්. හරි? කොහොම හරි කරලා 50න් 45ක් ගහමු. 50න් 45ක් ගැව්වා කියලා කියන්නේ ඔයාට S එක හම්බෙන්නේ 35න්නේ. 45 ආව කියන්නේ ඔයාට S එකක් ප්ලස් ලකුණු 10ක් තියෙනවනේ. ඒ කියන්නේ සෙකන්ඩ් පේපර් එකට යන්නේ S එකකුත් තව ලකුණු 10කුත් ළඟ තියාගෙන. හොඳයිනේ වැඩේ සුපිරිනේ. හරිද? ලකුණු 50ක් එනවා 50න් අපි 45ක් ටාගට් කරගන්නවා. මේක මහ ලොකු දෙයක් නෙවෙයි. මේක අපි ඉදිරියේදී කොහොමද කරන්න කියන කින්ද බඳ කතන්දර ඉස්සරහට සම්පූර්ණයෙන් සාකච්ඡා කරනවා. රයිට්? ඊළඟට දෙවනි ප්‍රශ්න පත්‍රයේ තමයි පොඩි ගේමක් තියෙන මීඩියා වල. අපි හරිම අවධානයෙන් හරිම පිළිවෙලට විධිමත්ව මේ කතන්දර ඉගෙන ගන්නවා. හරි? දෙවනි එක මීඩියා පේපර් එකේ සාමාන්‍ය මේකට හම්බ වෙනවා මේ පැය දෙකක කාලයක්. හරිද? පැය දෙකක් හම්බ වෙනවා. මේකට හම්බෙනවා පැය 3ක කාලයක්. පැය 3ක කාලයක්. ඒ කියන්නේ ඔයා මේ ඉගෙන ගන්න සමස්ත කතන්දරේට ඔයාට A level වල පැය 5ක් හම්බෙනවා උත්තර ලියලා සම්පූර්ණ තමන්ගේ දැනුම පෙන්වන්න. හරි? සෙකන්ඩ් පේපර් එකේ අපේ මීඩියා වල සෙකන්ඩ් පේපර් එකේ පොඩි වෙනසක් තියෙනවා අනිත් පේපර්ස් වලට වඩා. වෙනස හොඳින් මුලින්ම අවබෝධ කරගත්තොත් ඔයාට මේක හරිම ලේසියෙන් කොට දා ගන්න පුළුවන්. හරි? සෙකන්ඩ් එකේ ළමයි රචනා ප්‍රශ්න ඔක්කොම එනවා 7ක්. ඔක්කොම 7ක් එනවා. 7ම ලියන්න බෑ. 7න් ඔයා තෝරගත යුතුයි 5ක්. ප්‍රශ්න 5ක් ඔයා තෝරගන්න ඕන. 7න් 5ක් ඔයා තෝරගන්න ඕන. හරි? මේ එක රචනා ප්‍රශ්නයක් අපි එළියට ගත්තොත් එක රචනා ප්‍රශ්නයක් ඇතුලේ මීඩියා වල තියෙනවා කොටස් 4ක්. කොටස් 4ක් තියෙනවා. හරි? එක ප්‍රශ්නයක් ඇතුලේ කොටස් 4ක් තියෙනවා. මේක මුලින්ම තේරුම් ගත්තොත් වැඩේ easy. වැඩේ ලේසි. හරි? එක ප්‍රශ්නයක් ඇතුලේ කොටස් තියෙනවා 4ක්. හරි? පළවෙනි කොටසට ඔයාට ලැබෙනවා ලකුණු 4ක්. දෙවැනි කොටසට ඔයාට ලැබෙනවා ලකුණු 8ක්. තුන්වෙනි කොටසට ඔයාට ලැබෙනවා ලකුණු 12ක්. හතරවෙනි කොටසට ඔයාට ලැබෙනවා ලකුණු 16ක්. පැහැදිලිද? පළවෙනි කොටසට ඔයාට ලැබෙනවා ලකුණු 4ක්, දෙවෙනි කොටසට ඔයාට ලැබෙනවා ලකුණු 8ක්, තුන්වෙනි කොටසට ඔයාට ලැබෙනවා ලකුණු 12ක්, ඊළඟට ලැබෙනවා ලකුණු 16ක්. පැහැදිලිද? රයිට්. පොඩ්ඩක් එකතු කරන්න බලන්න. එකතු කරාම කීයද? 40යි. මාර ස්පීඩ් එක එකතු කරනවානේ. නෑ ළමයි මම මේ කලින් එකතු කරලා තියෙනවානේ. මම දන්නවනේ ගාන. හරි? දැන් වාර ලැබෙනවා කීයක්ද? 40ක් ලැබෙනවා. 40ෙම කීයක් තියෙනවද? ප්‍රශ්න කීයක් ලියන්න ඕනද? 5ක්නේ. එහෙනම් 40 වෙනවයි 5ක් හම්බ වෙනවනේ. 45න් වැඩි කරාම කීයක් එනවද? ගණන් පුළුවන් නේ? 200ක් එනවනේ. 200ක් එනවනේ. නේද? එතකොට සර් මේකට 50යි මේකට 200යි. 250න් අපි ඒකක් ගන්න නම් කීයක් ගන්න ඕනද? වගේ ප්‍රශ්නයක් එනව නේද?
එච්චරම ට්‍රැක පන්න ගන්න එපා. 250න් එකක් ගන්න අමාරුයි ළමයි. හරි 250ක් දෙන්නේ නැහැ 200ක් දෙන්නේ නැහැ. ඔයා ගන්න සෙකන්ඩ් පේපර් එකේ සමස්ත ලකුණ බෙදනවා 4න්. බෙදනවා 4න්. ඔයා ගන්න සමස්ත ලකුණ බෙදනවා 4න්. මේක 4න් බෙදුවට පස්සේ එනවා 50ක්. මෙතන 50යි මෙතන 50යි 100යි 100ක් ගත්ත කියන්නේ හරි වැඩේ හරි රයිට් එලකරි මේ තමයි ව්‍යුහය මේ තමයි ක්‍රමය මෙන්න මේ ලකුණු ටික පළවෙනි ප්‍රශ්නයක ලකුණු 4ක් කොහොමද ගන්නෙ එක ලකුණක්වත් මිස් කරගෙන 4 ගන්න බලා හැමෝගෙම ලකුණු 8ක් කොහොමද ගන්නෙ 12ක් ගන්න කොහොමද 16ක් ගන්න කොහොමද කියන එක අපි පාඩම් එකින් එක සාකච්ඡා කරගන්න ගමන් ඉදිරියේදී සාකච්ඡා කරමු සහ අපි ඉදිරියේදී ඔයාලත් එක්ක ඉගෙන ගන්නවා පාඩම් 12 පිළිවෙලට පළවෙනි පාඩමේ සිට 12 වෙනි පාඩම දක්වා සම්පූර්ණ ටියුට්ස් එක සම්පූර්ණ නෝට් එකක් සහිත ටියුට් එකක් වට ලැබෙනවා. හරිද? ෆුල් නෝට් එකක් තියෙන ටියුට් එකක් වට හම්බ වෙන්නේ. ඒකේ සිලබස් එකේ තිබෙන උදාහරණ සහ ඊට අමතරව ලෝකයේ තියෙන ලංකාවේ සහ අපේ එදිනදා ජීවිතේ මුණ ගැහෙන අලුත් උදාහරණ මම මේ ටියුට් එකේ අන්තර්ගත කරලා තියෙනවා. හරි? සහ ඒ වගේම අපි තියරි ක්ලාස් එකේ ඉගෙන ගන්න ගමන් මේ මොහොතේ අපිට හම්බ වෙන අදාළ පාඩමට ගැලපෙන ප්‍රැක්ටිකල් සාමාන්‍ය සමාජ ලෝකයේදී අපිට ලැබෙන උදාහරණ අපි ඉගෙන ගන්නවා සහ සාකච්ඡා කරනවා. හරි මොකද මීඩියා කියලා කියන්නේ අමාරු සබ්ජෙක්ට් එකක් නෙවෙයි. නමුත් මේකේ උත්තර ලියන පිළිවෙල සහ උත්තර ලියන කතන්දරය තමයි අපේ ගේම් එක. ඒ ගේම් එක හරියට ප්ලේ කරොත් ඔයාට හොඳ රෑන්ක් එකක් හොඳ ඉසෙට් අගයක් එක්ක ඔයාට ලෝ ෆැකල්ටි එකට හරි ඔයාට ජපුර ආර්ට් එකට ඔයාට කොළඹ ආර්ට් එකට ඔයාට රුහුණ කැලණි වගේ විශ්වවිද්‍යාලවලට හරිද දැවැන්ත ගණේ උපාධි හදාරන්න ඔයාට එන්න පුළුවන්. හරි ඒක නිසා එතෙන්ට හරියට වැඩ කරන්න මීඩියා හරියට ගොඩ දාගන්න ඔයා මේ වැඩෙත් එක්ක එකතු වෙලා ඉන්න. සහ ඔයාලගේ යාළුවන්ට පොඩ්ඩක් අපි ක්ලාස් එක ගැන පණිවිඩය දීලා අපි ක්ලාස් එක පොඩ්ඩක් ඒගොල්ලෝ අතර ප්‍රසිද්ධ කරවන්න. අපේ මේ රෙකෝඩින් ඒගොල්ලොන්ට යවන්න මම මේක YouTube එකට අප්ලෝඩ් කරනවා හැමෝටම බලන්න පුළුවන් වෙන විදිහට. ඒ නිසා මේක මෙතනින් ඉදිරියට හැම පාඩමක්ම හැමෝටම බලන්න පුළුවන් විදිහට අප්ලෝඩ් කරන්නේ නැහැ. ගොඩක් පාඩම් දාන්නේ අන්ලිස්ටඩ් පාඩම දැම්මට පස්සේ මගේ ළමයින්ට විතරයි ලින්ක් එකකින් ගිහිල්ලා ඒක බලන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේක තමයි ඔයාගේ යාළුවන්ට බලන්න පුළුවන් එක. මේක යාළුවන්ට පොඩ්ඩක් ෂෙයා කරන්න. යාළුවන්ට පොඩ්ඩක් පණිවිඩය දෙන්න. යාළුවන්ට ක්ලාස් එක ගැන කියන්න. රයිට්? හරි. එතකොට අද දවසේදී අපි සාකච්ඡා කරපු දේ ඔයාට පැහැදිලි ඇති මතක ඇති කියලා මම විශ්වාස කරනවා. ක්ලාස් එකේ සමස්ත අපි ඉගෙන ගන්න මොනවද කියන එක ගැන කරපු සාකච්ඡාව ඔබට පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. මම බලාපොරොත්තු වෙනවා මෙතනින් අද අපේ කතා අන්දරේ නවත්තන්න. thank you හැමෝටම සම්බන්ධ වුණාට. ඊට කලින් මට මැසේජ් එකක් දාන්න. අද කරපු සමස්තය තේරුණාද කොහොමද කියලා ටක් ගාලා. right thank you hari thank you private hari everyone ඕනි කර දාන්න right thank you hari ළමයි එහෙනම් අපි හම්බෙමු ලබන සතියේ මතක තියාගන්න මම ගිය සතියේ කියව කතාව හඳල්ලන් ටාගට් කරගන්න අඩුම තරමේ ඔයා පොල් ගහකවත් නතර වෙයි. හරි ඒ වගේම තමයි අරමුණට ගැලපෙන රිසල්ට් එක හදාගන්න රිසල්ට් එක මත අරමුණ වෙනස් කරගන්න යන්න එපා. රයිට් අපි හම්බෙමු ලබන සතියේ සුපුරුදු වෙලාවට එන්න මම ලින්ක් එක ෂෙයා කරන්නම් යාළුවන්ට ක්ලාස් එක ගැන කියන්න. මම ගෲප් එකේ දාන්නම් කොහොමද ඔයා ගෙවීම් කරන්නේ සහ ඒ වගේම කොහොමද ඔයා ටියුට් එක ලබා ගන්න කියලා මම ඔයාලට කියන්නම්. රයිට් අපි හම්බෙමු ලබන සතියේ එතෙක් ඔබ සියලු දෙනාට සුබදායි සතියක්.